හොඳයි පින්නත්නි සාදුකාරයක් දෙන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. හොඳයි වාසනාවන්ත පින්නත්නි, ඔබ සියලු දෙනා මේ වෙලාවේ මේ ස්ථානෙට මේ විදියට සහසම්බන්ධ වෙලා මේ සූදානම් වන්නේ ලෞතර බුදු පියාණන් වහන්සේ විසින් අනුදැන වදාළ උතුම් පරම පවිත්‍ර සිරි සද්ධර්මයෙන් පුංචි කොටසක් ශ්‍රවණය කිරීමටයි. ඉතින් ඒ අනුව පෞගිය කාල සීමාව පුරාවට අපි ගොඩක් ධර්ම දේශනා ශ්‍රවණය කළා. ඔබේ දහම් දැනුම වර්ධනය කරගන්නට, මේ සසරෙන් අත මිදෙන්න, නැත්නම් මේ ජීවිතයේ තුලදීම නිබ්බානත්වයට පත්වීමේ අරමුණින් අපි ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ගොඩක් පැවැත්වුවා. ඉතින් අද ධර්ම දේශනාවට මිට කලින් ධර්ම දේශනාවක් කරා මම දේශනා නොකරපු බුදු දේශනාව තුළ තියෙන ඉතාමත්ම වැදගත් වටිනා මාතෘකාවක් මම අද ඔබට ධර්ම දේශනාව හැටියට ඉදිරිපත් කරන්නට අදහස් කළා. අද පින්නතුනි මාතෘකාව තමයි සතර කමඨාන්. මොනවද? සතර කමඨාන්. මේ වචනය පින්නත් ඔබ අහලා තියෙනවා. මේ සතර කමඨාන් පිළිබඳව මීට කලින් අපි වැඩිහිටි දහම් පාසල හරහා පාඩම් ගණනාවක් තුල පැහැදිලි කිරීම කළා. ඊට අමතරව ධර්ම දේශනා ධර්ම අනුශාසනා කරන තැන්වලදීත් මම ගොඩක් වෙලාවට මේ සතර කමඨාන් පිළිබඳව ඔබට මීට කලින් මම පැහැදිලි කිරීම දේශනා කිරීම අනුශාසනා කිරීම කළා. ඒ අනුව පින්නත් ඔබ දන්නවා බුද්ධ දේශනාව නැත්නම් ලෞතර බුදු පියාණන් වහන්සේගේ මේ උතුම් සිරි සද්ධර්මය නැත්නම් හේතුඵල ධම තුල අපිට ක්‍රියාත්මක වෙන්නට කොටස් දෙකක් තියෙනවා. කොටස් කීයද? දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ඉස්සෙල්ලා අපි මේ ධර්මයේ හොඳට ශ්‍රවණය කරලා අපි දැනුමට මේ හේතුඵල ධම පිළිබඳව නැත්නම් මේ බුද්ධ ධර්මයේ පිළිබඳව අපි අපේ දැනුමට එකතු කරගන්නට ඕනේ. අපි ඒකට කිව්වා ඥානතෝ වෙනවා කියලා. මොකද්ද කිව්වේ? ඥානතෝ වෙනවා. ඒ කියන්නේ ඥානතෝ වෙනවා කියලා කියන්නේ අපි මේ සිරිගේ සද්ධර්මයේ නැත්තම් මේ හේතුඵල ධම පිළිබඳව නැත්තම් මේ නිබ්බානත්වයට පත් වෙන්න මාවත මොකද්ද? ඒ මාවතී යා යුතු කෙනෙක් කළ යුත්තේ මොකද්ද කියන එක පිළිබඳව ශ්‍රවණය කරලා අහගෙන දැනගෙන ඒක තමන්ගේ දැනුමට එකතු කරගෙන ඉන්නවාය කියන එකට අපි කියනවා ඥානතෝ වෙනවායි කියලා. දෙවෙනි එක පස්සතෝ. දෙවෙනි එක තමයි පස්සතෝ. පස්සතෝ කියලා කිව්වේ මේ ඥානතෝ කරගත්තු මේ ධර්මයේ පිළිබඳව මේ ඥානතෝ කරගත්තු මේ හේතුඵල ධම තමන්ගේ ජීවිතයට එකතු කරගෙන ඒ ධර්මයේ තුල ජීවත් වෙලා ඒක තමා තුලින් පසක් කොට දැන ගැනීමට විරිය කිරීම උත්සාහ කිරීම තමයි
පස්සතෝ වෙනවා කියලා කියන්නේ. මොකද්ද පළවෙනි එක? ඥානතෝ. දෙවෙනි කොටස පස්සතෝ. ඉතින් දැන් දන්න මගේ පින්නතුන් මේ ඥානතෝ කියන කොටසට අදාළව ඔබ ගොඩක් ධර්ම දේශනා මම අර ඉස්සෙල්ලා සඳහන් කළා වගේ අනුශාසනා ධර්ම සාකච්ඡා ධර්ම දේශනා අරහා මේ සිරිසත් ධර්මයේ පිළිබඳව දැන් ඔබ ගොඩක් දේවල් දන්නවා නේද? එහෙම නේද? ගොඩක් දේවල් දන්නවා. දැන් මේ දැනගත්තු ටික එමනම් අපි මොකද කරන්න ඕන? දැක ගන්න උත්සාහ කරන්න ඕන. ඒ කියන්නේ මේක පස්සති වෙන්න ඒ පැත්තට යන්න දෙවෙනි කොටස සම්පූර්ණ කරගන්නට ඕනේ. ඒ කියන්නේ මේක තමා තුළින් දැක ගන්න උත්සාහ කරන්න. ඒ කියන්නේ අපි සරලව කියනවනම් අපි ජීවිතේට මේවා එකතු කරගන්න ඕනේ. දැන් ඔබ හොඳට මේ ගැන මේ ධර්ම දේශනාව මේ සතර කමඨාන් මාතෘකාව පිළිබඳව ඉතාම වැදගත්ම දේශනාවක්. බුද්ධ දේශනාව තුළ මේ ධර්මයේ පස්සතෝ නැත්තම් පසක් කොට දැනගන්න තියෙන එකම මාවත තමයි මේ සතර කමඨහන්. ඒ නිසා මේ ධර්ම දේශනාව ඉතාමත්ම වැදගත් එකක්. ඔබ මීට කලින් අහපු ධර්ම දේශනාව වැදගත් නෑය කියලා කියනවා නෙවෙයි. නමුත් මේ අහගත්තු ටික ඔබේ දැනුම වර්ධනය කරගන්න, දැනුම පෝෂණය කරගන්න උපකාරී වුණා. නමුත් අද දේශනාව උපකාරී වෙන්නේ මොකටද? මේක ප්‍රායෝගිකව ඔබේ ජීවිතේට එකතු කරගන්නේ කොහොමද කියන කාරණාව තමයි අද මේ සතර කමඨහන් දේශනාව හරහා අද පස්සතෝ කරගන්න විදිය තමයි ඔබට මම පැහැදිලි කරන්නේ. අපි කොච්චර මේ හේතුඵල දාම පිළිබඳව නැත්නම් බුදුහාමුදුරන්ගේ ධර්මයේ පිළිබඳව දැනගත්තත් වැඩක් නැහැ. අපි මේක දැක ගන්න උත්සාහ කළේ නැත්තම්. ඔබ හොඳට කල්පනා කරන්නට ඕනේ පින්නතුනි අපි මේ ජීවිතේ කාලේ උපන්දා ඉඳලා මේ වෙනකන් ගොඩක් ධර්මයේ අහලා ශ්‍රවණය කරලා තියෙනවා. ඒ වගේම මේ සසර ගමන පුරාවට අපි පහුගිය ಜಾතිවලත් මේ වගේ අනන්තවත් බණ නැත්තම් ධර්මයේ අහලා ශ්‍රවණය කරලා ඇති. නමුත් ධර්මයේ ශ්‍රවණය කරලා අහලා තිබුණට ඥානතෝ වෙලා තිබුණට දැන් මේ වර්තමාන ජීවිතයේ උනත් අපිට ඉස්ලාම් ඉස්කෝලේ යන පුංචි කාලේ ඉඳලම දහම් පාසලේ මොන්ටිසෝරි ඉඳලම ධර්මයේ පිළිබඳව එක එක විෂයන් යටතේ අපිට උගන්වනවා. ඒ තුලින් අපේ දැනුමට ඒක උපකාරී වුණා. නමුත් කිසි කෙනෙක් මේ වෙනකම් මේක දැක ගන්න උත්සාහ කළේ නැහැ. ඒ නිසා පින්නත් ඔබට අද අවස්ථාවක් ලැබිලා තියෙනවා. මේක බොහොම වාග්යවන්ත වූ අවස්ථාවක්. බොහොම කලාතුරකින් කෙනෙකුට ලැබෙන අවස්ථාවක්. මේ දැනගත්තු ටික දැකගන්නේ කොහොමද කියලා ශ්‍රවණය කරන්න තමයි ඔබ දැන් සූදානම් වෙන්නේ. මේක දීසින් පාසුවෙන් කෙනෙකුට අහන්න පිං තියෙන්න ඕනේ. මේක එහෙම ඇහෙන්නෙත් නෑ, ඇව්වත් නෑ වුණා වගේ ඉන්නවා. ශ්‍රවණය කරන්න පින තියෙන්නෙත් නැති අය ගොඩක් ඉන්න නිසා ඔබ මේ ඉන්න සුළු පිරිස හරි වාසනාවන්ත පින්නත් පිරිසක් විදිහට මේ ඉගෙනගත්තු ධර්මයේ මේ දාම තමන්ගේ ජීවිතයට එකතු කරගෙන දැකගන්න වීර්ය කරන්න කෙනෙක් විදිහට මොනවද කරන්න ඕනේ කියන කාරණාව තමයි අද දේශනාව හරහා පැහැදිලි කරන්නේ. මම ඇහුවොත් මේම ඇයි මේක දැකගන්නේ? ඇයි මේක දැක ගන්න ඕනේ වෙන්නේ ඇයි? මේ සසරෙන් අත මිදලා නිබ්බානත්වයටපත් වෙන්න නැත්නම් නිවන් දකින්න. කාටද? එහෙනම් තමන් තුල තියෙන මේ දැනුම ප්‍රයෝගී කරගෙන තමන් ඒ තුල වර්තමාන මොහොතේ ජීවිතේ වෙනස් කරගෙන ජීවත් වෙන්න වෙනස් වෙලා ජීවිතයට උරු කරගෙන මේ ධර්මයේ තුල ඒ ධර්මයට අනුව ප්‍රතිපදාවක් විදිහට ඔබ ජීවත් වෙන්න උත්සාහ කළොත් විතරයි ඔබට මේ කියන ওই නිවන නිබ්බාන වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒකයි මම මේ නැවත කියන්නේ මේක ඉතාමත්ම වැදගත් කොටසක්, වැදගත් මාතෘකාවක් සතර කමඨාන්. මේක හොඳට ඔබ දැනගන්නට ඕනේ, අහගන්නට, ශ්‍රවණය කරගන්නට ඕනේ. ඔබට ගැටලු තියෙනවා නම් අහන්නට ඕනේ. ඊට පස්සේ මොකද ඔබ කරන්න ඕන? ඒ අනුව ඒ විදිහට ඔබේ ජීවිතේ වෙනස් කරගන්න ඕනේ. වෙනස් කරගත්තොත් සෝත ආපන්න වෙලා ඒ සෝත ආපන්න මාවතට ඵලයට ඒ සකදාගාමි ඵලය ඊට පස්සේ අනාගාමී මාවත ඵලය ඊට පස්සේ අරහන්ත මාර්ගයේ ඵලය දක්වා කියලා සතර බඟ සතර ඵල සම්පූර්ණ කරගෙන මේ ජීවිතය තුළදීම මේ සසරෙන් අත මිදලා දුකින් මිදලා නිබ්බානත්වයටපත් වෙන්න නම් ඔබ මේක ජීවිතේට නිවැරදිව එකතු කර ගන්න ඕන නිසා අද දේශනාව ඉතාමත්ම ඔබට වැදගත් වෙනවා. හොඳයි එහෙනම් සාදු කියන්නකෝ. පින්තුනි ඔබ දැන් දන්නවා මේ ධර්මයේ ශ්‍රවණය කරලා ඔබ මේ ධර්මයේ ශ්‍රවණය කරගත්තු ටිකත් එක්ක ඔබේ දැනුම තුල ඔබ දැන් දන්නවා දැනුමේ තියෙනවා නිවන කියන්නේ දැනගත යුතු එකක් නෙවෙයි දැකගත යුතු එකක්. එහෙමනම් දැක ගන්නට අපි කල යුත්තේ මොකක්ද කියන එක පිළිබඳව අපි හොඳට තේරුම් ගන්නට ඕනේ. ඒ කියන්නේ පින්නතුනි භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තියෙනවා රාගක්කයෝ නිබ්බානං. මොකද්ද? රාගක්කයෝ නිබ්බානං, ද්වේෂක්කයෝ නිබ්බානං,
මෝහක්කයෝ නිබ්බානං. දන්නව නේද මේක තේරුම? රාගක්කයෝ නිබ්බානං කියලා කිව්වේ තමන්ගේ වර්තමාන මොහොතේ තමන් ළඟ තියෙන මේ ඇසට කනට නාසයට දිවට කයට මනට අරමුණු වෙන මේ බාහිර ලෝකයේ තියෙන යම් ශබ්දයක් ගන්ධයක් රසයක් රූපයක් නිවනට උපකාරී වෙන විදියට යොදා ගන්නට නම් අපි මේ රාගයෙන් අපි රාගයට අනුව ඒ ආපු අරමුණට අපි රාගයෙන් හිතේ කැමැත්තක් ඇති වෙලා දැඩි කැමැත්තක් ඇති වෙලා එහෙම නැත්නම් නන්දති අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති මේ විදිහට මේ පැත්තට ගිහිල්ලා මේ දැඩි කැමැත්තක් බවට පත් කරගත්තොත් මේ රාගය වර්ධනය වෙලා රාග භව සකස් වෙලා අපි සසරට බැඳෙන භව සකස් වෙනවා කියලා ඔබ දන්නවා. ඒ වගේම දේශයත් ඒ වගේ දේශයෙන් කටයුතු කළත් දේශ භව සකස් වෙනවා. ඒ වගේම මෝහයෙන් කටයුතු කළත් මෝහ භව සකස් වෙනවා. ඒ නිසා මේ භව සකස් කරන එක අපි නතර කරන්න ඕනේ කියන එක ඔබ දන්නවා. ඉතින් රාගක්ඛයෝ නිබ්බානං කියලා කියන්නේ තමන්ගේ හිතේ තියෙන මේ ප්‍රිය දෙයට ඇලෙන ස්වභාවය, කැමැත්තට ඇලෙන බැඳෙන ස්වභාවය තමන්ගේ හිතින් පූර්ණ වශයෙන්ම ගලවලා අස් කරලා හිස් කරලා කය කරලා දාන්න ඕනේ. ඒකට තමයි කිව්වේ රාගක්ඛයෝ නිබ්බානං කියලා. ඒ වගේම තමන්ගේ හිතේ වර්තමාන මොහොතේ ඇති වෙන මේ අප්‍රිය අමිහිරි අකමැති නොකමැති දේවල් වලට ගැටෙන ස්වභාවය එහෙම නැත්නම් ද්වේෂය අපේ හිතේ ඇති වෙන එක මේ තමන්ගේ හිතෙන් මේ ද්වේෂය කය කරලා අස් කරලා හිස් කරලා ගලවලා අයින් කරලා කය කරලා මුලින්ම උගුල්ලලා දාලා අස් කරනවා කියන එක තමයි රාගක්ඛයෝ කියලා කියන්නේ. ඒක කරොත් නිබ්බාණං වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ වගේමයි මෝහය කියන්නේ මා අස්මිමානය නොදන්නාකම වැරදි මානය වැරදි මිම්ම අපි සිංහල වචනෙන් කිව්වා මෝඩකම කියලා කිව්වා. මෝහය තමා තුළ තියෙනවා නම් කවදාවත්ම මේ සසර දුකෙන් අත මිදලා නිවන් දකින්න බෑ බව ඔබ දන්නවා. එහෙනම් තමා තුළ තියෙන මේ මෝහයත් ගලවලා අස් කරලා හිස් කරලා තමන්ගේ හිතින් මේක කය කරලාම දාන්න ඕනේ කියන එක තමයි පින්නතුනි මෝහක්ඛයෝ නිබ්බාණං කියන්නේ. එතකොට නිබ්බාණං කියන්නේ මෙන්න මේ තුන්දෙනා නැමැති බාණෙන් අපි නිදහස් වෙනවාය කියන එක තමයි නිබ්බාණං කිවි නිවන නිර්වාණය කියලා කියන්නේ ඒකට. ඉතින් ඒ අනුව පින්නතුනි මේ සසරට බැඳෙන බැමි තුනක් තියෙනවා කියලා දැන් ඔබ හොඳට දන්නවා. මොනවද බැමි තුන? තමන්ගේ හිතේ ඇති වෙන යම් ප්‍රිය දෙයකට ඇලීම නැත්තම් දැඩි කැමැත්ත. එහෙම නැත්තම් රාගය. දෙවෙනි එක ඔදේශී කියන්නේ තමන්ගේ හිතේ ඇති වෙන දැඩි අකමැත්ත අප්‍රිය අමිහිරි බව තමන්ගේ හිතේ ඇති වෙන. ඒක ද්වේෂය. ඒ වගේම මේ ප්‍රිය අප්‍රිය අතර මැනීම වැරදි ලෙස මැනීම අස්මිමානයෙන් මැනීමෙන් කටයුතු කිරීම අතරමං වීම මොකද්ද? මෝහය. එතකොට දැන් මේ එමනම් මේ සසරට බැඳෙන බැමි කීයක් තියෙනවද? කීයක් තියෙනවද? මොනවද තියෙන තුන? රාගය, ද්වේෂය, මෝහය. දැන් මේ තුන තමයි තමන්ගේ හිතෙන් ගලවලා අයින් කරලා අස් කරලා හිස් කරලා කය කරලා දාන්න ඕනේ. මොකටද? නිවන් දකින්න ඕනේ නා. හැබැයි මම මෙතනදී මම මේම දෙයක්ත් මතක් කරනවා. දැන් ඔබ මෙච්චර කාලේ නිවන් දකින්න ඕනේ කියලා දේවල් කරාද නැද්ද? උපන්දා මේ ජීවිතේ උපන්දා ඉඳලා කොච්චර දේවල් කරාද? අපි චුට්ටක් මේක දැනගන්න ඕනේ. නිවන් දකින්න ඕනේ කියන චේතනාව ඔබට තිබුණාද නැද්ද? උපන්දා ඉඳලා ඔබට යම්තම් තේරෙන බාතෝරන කාඩල පුංචි කාඩලම මේ නිවන් දකින්න ඕනේ කියන එක ඔබට යම් තැනකදී ඔබ දැනගෙන දැන් අදත් මේ වෙනකන් ඔබ දන්න. ඒ වෙනුවෙන් ඔබ ගොඩක් දේවල් කළා. මොනවද කළේ? දානිය දුන්නා වෙන මොනවද කළේ? පන්සල් ඇද්දුවා වෙන සිල් ගත්තා වන්දනා ගමන් ගියා අටපිරිකර ඒ පිරිකර සිසු පිරිකර පූජා කරා සිල් සමාදන් වුණා වන්දනා ගමන් ගියා බණ ඇහුවා ගොඩක් දේවල් කරා. හම්බුණාද නිවන? නෑ. එහෙනම් ඇයි එහෙනම් එච්චර දේවල් කරලා නිවන හම්බුනේ නැත්තේ ඇයිද කියන එක දැන් ඔබ හිතන්න ඕනද නැද්ද? බොහොම සීබුද්ධියෙන් හිතන්න ඕනේ. එහෙනම් ඒකට තමයි ඒ හිතන්න ඕන නම් දැන් ඔබට තේරෙන්න ඕනේ ඒ ටික විතරක් කරලා කවදාවත් නිදහස් වෙන්න බෑ. නිවන් දකින්න නම් මොනවද කරන්න ඕනේ? තමන්ගේ හිතේ තියෙන රාගය කය කරන්න ඕනේ. රාගක්ඛය කරන්න ඕනේ. ඒ වගේම තමන්ගේ හිතේ තියෙන ද්වේෂය කය කරන්න ඕනේ. මෝහය කරන්න ඕනේ. හැබැයි වර්තමාන මොහොතේ ගොඩාක් දන් දෙනවා. ගොඩාක් සිල් ගන්නවා. ගොඩාක් වන්දනා ගමන් යනවා. නේ? ගොඩක් දේවල් ඇහෙනවා පේනවා නේද ඔබට? නේද? හැබැයි ඒ කිසි කෙනෙක් තමන්ගේ හිතේ අර ප්‍රිය දෙයට ඇලෙන ස්වභාවය නැත්තම් මේ රාගය කය කරන්න කටයුතු කරන්නේ නැති කරන්න දන්නේ
නෑ. ඒ වගේම තමන්ගේ හිතේ අප්‍රිය අමිහිරි දෙයට ගැටෙන ස්වභාවය නැත්තම් ද්වේෂය තමන්ගේ හිතෙන් කය කරන්න කටයුතු කරන්නේ නෑ, කරන්න දන්නේ නෑ. ඒ වගේම තමන්ගේ හිතේ ඇති වෙන මෝහය කය කරන්න කවුරුත් කටයුතු කරන්නේත් නෑ. අර කොච්චර දන් දුන්නත් සිල් ගත්තත් මොන දේවල් කොච්චර කරන් ලක්ෂ ගණන් කෝටි ගණන් වියදම් කරනෝනේ. නිවන් දකින්න ඕනේ කියලා. කෝටි ගණන් වියදම් කරනෝනේ. හැබැයි කවුරුත් දැනගෙන හිටියේ නෑ මේ සසරට බැඳෙන බැමි තුන ලියාගෙන මේකෙන් නිදහස් වෙන විදිය කවුරුවත් දන්නේ නැහැ. ඒකයි මම මේක ධර්ම දේශනාව ආරම්භ කරනකොට කිව්වේ ඔබ ගොඩක් වාසනාවන්තයි, ඔබ ගොඩක් පින්වන්තයි. මෙන්න ඔබ අහපු නැති මෙන්න මේ නිවන් දකින්න ඕන නම් ඇත්තටම අපි මොනවද කරන්න ඕනේ කියන කාරණා පිළිබඳව දැනගන්න තමයි මේ දේශනාව හරහා ඔබ සූදානම් වන්නේ. මොකද්ද මාතෘකාව? සතර කමඨාන්. හොඳයි. ඒකම පින්නතුනි දැන් අපි දන්නවා මම මිට කලිමුත් ඔබට කිව්වා දැනුත් අපි කතා කළා රාගයෙන් කටයුතු කිරීම නිසා හිතේ ඇතිවෙන කැමැත්ත දැඩි කැමැත්ත මත කටයුතු කිරීම නිසා රාග භව සකස් වෙනවා. ඒ වගේම තමන්ගේ හිතේ තියෙන අප්‍රිය අමීරිය අකමැත්ත නොකමැත්ත නැත්නම් ද්වේෂයේ මුල් වෙලා ද්වේෂ භව සකස් වෙනවා. ඒ වගේම මේ ප්‍රිය අප්‍රිය අතර වැරදිසේ මැනීම කරලා අපි මෝහයෙන් කටයුතු කරලත් මෝහ භව සකස් කරනවා. යම් මේ භව සකස් වෙනකම් මේ නිවන් දකින්න අපිට කවදාවත් බෑ කියන එක දැන් ඔබට දන්නවා. එතකොට ඒකට අදාළව මේ රාග භව, ද්වේෂ භව, මෝහ භව සකස් වෙන්න ප්‍රධානම හේතුව තමයි උත්පාද වීම නැත්නම් සමුදය වීම කියන එකත් මම පෞගිය දහම් පාසල් පාඩම් වලදී ඔබට පැහැදිලි කළා. සමුදය කියලා කිව්වේ උදය වෙනවා. අපි දැන් බුද්ධ දේශනාවේ ඔබ දන්නවා සං කියන්නේ අකුසල මූල තුන. මේ අකුසල මූල තුනේ ක්‍රියාකාරීත්වය අලුත් වෙනවා වෙනවා කියන එකයි උදය නැත්තම් සමුදය වෙනවා කියලා කිව්වේ. දැන් මේ සමුදය වීම ක්‍රියාවලිය මේ වර්තමාන මොහොතේ තමාග තුල තියෙන මේ ඇසට කනට නාසයට දිවට කයට මනට අරමුණු වෙන රූප අරමුණු ශබ්ද ගන්ධ රස ඔය කිව්ව අරමුණු හරහා මේ විදියට මේ උදය වෙන්න ගියොත් අපිට කවදාවත් නිවන් දකින්න බැරි නම් අපි දැන් මොකද කරන්න ඕන? උදේ වෙන එක නතර කරන්න ඕනේ. ඒකට කිව්ව වචනේ මොකද්ද? සමුදය නිරෝධ කරන්න ඕනේ. සමුදය නිරෝධ කියන්නේ උදේ වෙන එක මේ සිතින් රෝධ කරන එක උදේ කරන්න සිත සිතුවිලි පවත්තලා සිත රෝධ ගන්න එක අපි නවත්තනවා කියන එක තමයි සමුදේ වෙන එක උදේ වෙන එක නතර වෙනවා කියන නතර කරන එක චේතනා පවත්තලා සිත රෝධ කරන එක නතර කරනවා කියන එක තමයි සමුදය නිරෝධ කරනවාය කියලා කියන්නේ. එහෙමනම් නිවන් දකින්නට ඕනෑය කියන කෙනෙක් සසරෙන් අත මිදෙන්න ඕනේ කියලා හිතන කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනා අර කිව්ව දානි දෙන්නත් ඕනේ. ඒ කිව්වේ සීලේ කැමති නම් රකින්නත් පුළුවන්. ඒ යුතුයකම් වගේ මේ ඔය ඒ කරපු ටිකත් ඔබට ඕන නම් කරන්න පුළුවන්. ඒ ටිකෙන් මේ නිවනට මග වියදම විතරක් සපයා ගන්න පුළුවන් කියලා දැන් ඔබ දන්නවා. එහෙනම් ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ අකුසල මූල තුනේ ක්‍රියාකාරීත්වය අපේ සිතින් අපි අයින් කරලා නතර කරන්න ඕන. ඒකට කිව්වා සමුදය නිරෝධ කරනවාය කියලා. අපි පෞගී දහම් පාසල් පාඩම් වල මම ගොඩක් ඔබට ඒක පැහැදිලි කළා. එතකොට දැන් අපි දන්නවද සමුදය නිරෝධ කරන්න? අපි දන්නේ නෑ. තාම හරියට දන්නේ නෑ. ටිකක් දන්න මම දහම් පාසලේ කියලා දුන්නා. සමුදය නිරෝධ කරන විදිය අපිට භාග්‍යතුන් වහන්සේ කියලා දීලා තිනවා. සමුදය නිරෝධ කරගන්න අපිට උපකාරී කරගන්න භාවිතාවට ගන්න කියලා තියෙනවා කිව්වා. කොටස් කීයද? 10ක්. කොටස් කීයද? 10ක්. ඒ 10ට මොනවද කිව්වේ? දස අනුස්සතිය කියලා කිව්වා. දස අනුස්සතිය 10ක් තියෙනවා. මේ හිතේ උපදින අනුසය උපදින්නට නොදී අයින් කරලා දාන්න කීයක් තියෙනවද? බුදුහාමුදුරු අනුදැනව දාපු ක්‍රමවේදය 10ක්. අපි ඒකට කිව්වා දස අනුස්සතිය. මේ දස අනුස්සතිය නැත්තම් මේ 10න් අපිට ප්‍රධාන කොටම වෙන් කරලා පෙන්නලා අනුදැනව දාලා තියෙන කොටස් 4ක්. ඒකට මොකක්ද කිව්වේ? සතර කමඨහන්. සතර සාදු කියන්නේ ඒ කියන්නේ සතර කමඨහන් කියන වචනේ ඇයෙනකොට මගේ පින්නදුන්ට මේ නිවන් මඟ පේන්න පටන් ගන්න ඕනේ. සතර කමඨහන් පිළිබඳව හරියට දැනගන්න මේක ජීවිතේට එකතු කරගෙන නැත්නම් ඔබට කවදාවත් නිවන් දකින්න බෑ. උතට තේරුම් ගන්න ඕනේ. දැන් අපි යන්නේ කොහෙද? මේ ජීවිතය අවසන් වෙන්න කලින්ම මේ ගමන නතර කරන්න නම් මේ දේශනාව මේ සතර කමඨහන් කරන්නේ කොහොමද කියලා ඔබ හොඳට දැනගන්න ඕනේ. ඒකල දැනගෙන ඒක ජීවිතේට එකතු කරගෙන ඔබ ඒ තුල වර්තමානයේ ජීවත් වෙන්න කටයුතු කරන්න පටන් ගන්න ඕනේ. නැත්තම් කවදාවත් මේ නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. මොනවද සතර කමඨාන් වල පළවෙනි එක?
අසුභානුස්සතිය කියලා කිව්වා. දෙවෙනි එක මෙත්තානුස්සතිය කියලා කිව්වා. තුන්වෙනි එක මරණානුස්සතිය කිව්වා. හතරවෙනි එක බුද්ධානුස්සතිය. දැන් මේවා ගැන මම පැහැදිලි කරා දාම්පාසලෙත් ඔබ හොඳට දන්නවා. දැන් අසුභානුස්සතිය කියන්නේ මොකද්ද? මෙත්තානුස්සතිය කියන්නේ මොකද්ද? මරණානුස්සතිය කියන්නේ මොකද්ද? බුද්ධානුස්සතිය කියන්නේ මොකද්ද කියලා. නමුත් මේ ධර්ම දේශනාව හරත් යම් දෙයක් කියන්න ඕන නිසා මම පුංචිලි පැහැදිලි කිරීමක් කරන්න. දැන් අපිට නිදහස් වෙන්න ඕනේ මොන තුනෙන්ද? අකුසල මූල. මොකක්ද අකුසල මූල තුන? රාගය, ද්වේෂය, මෝහය. මෙන්න මේ තුනෙන් නිදහස් වෙන්න තමයි නම් මේ සතර කමඨාන් අපිට ඕනේ වෙන්නේ. පින්නතුනි මම මීට කලිමුත් ඔබට පැහැදිලි කරලා අපි ධර්ම මණ්ඩපයේදී මම හිතන විදිහට සාකච්ඡා කරා. අපිට තියෙනවා කොටස් හතරක් බුදුහාමුදුරන් දනවා දාලා තියෙනවා. මේ නිවන් මාර්ගය යන කෙනෙක් මූලිකව දැනගන්න සම්පූර්ණ කරගන්න ඕනේ. පළවෙනි එක තමයි කාලේන ධම්ම ශ්‍රවණම් කරන්න ඕනේ කිව්වා. කෙලෙස් නසන ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. දෙවෙනි එක කාලේන මොකද සාකච්ඡා කරන්න කාලේන ධම්ම සාකච්ඡා කරන්න ඕනේ කිව්වා. ඒ කියන්නේ මේ කෙලෙස් නසන ධර්මයේ ශ්‍රවණය කරලා තමන්ට ගැටලු පැහැදිලි නොපැහැදිලි අඩුපාඩු තියෙන තැන් තියෙනවා නම් ඒවා සාකච්ඡා මාර්ගයෙන් විසඳාගෙන ඒවත් නිරවුල් කරගන්න ඕනේ. ඒකට කිව්වා කාලේන ධම්ම සාකච්ඡා. තුන්වෙනි එක කාලේන සමතෝ. ඒ කියන්නේ කාලේන සමතෝ කියන්නේ මේ කෙලෙස් මුල් තුන එක එල්ලේම අපිට මේ සසර පුරාවට මේ කෙලෙස් මුල් තුනට අනුව කටයුතු කරලා පුරුදු වෙලා තියෙන නිසා එකපාරම මේක හිතින් ගලවලා මේ රාගය කියන ගතිය, ද්වේෂය, මෝහය කියන මේ අකුසල මූල තුන මුල් බැහැලා තියෙන මේ අකුසල මූල තුන අපි හිතින් එකපාරම ගලවලා අස් කරලා කය කරන්න අපහසු නිසා අවස්ථා දෙකක් අනුදැනව දාලා තිනවා. ඉස්සෙල්ලා මොකද කරන්න ඕනේ? සමතේකටපත් කරගන්න ඕනේ. ඒ කියන්නේ මේ කෙලෙස් අලුතෙන් හැදෙන එක, අනුසේ අලුතෙන් නිර්මාණය වෙන එක, බව අලුතෙන් සකස් වෙන එක ඉස්සරවලාම නතර කරගන්න ඕනේ. නතර කරගෙන ඉවර වෙලා ඊට පස්සේ ගලවලා අයින් කරලා ඉස්කරන්න ඕනේ. නතර කරනවා කියන එකට අපි මෙතන කිව්වේ කාලේන සමතෝ. මොකද්ද සමතෝ? සමතෝ කිව්වේ සමතේකටපත් කරනවා. ඊට පස්සේ කාලේන විපස්සනා. හතරවෙනි කොටස කාලේන විපස්සනා. එතකොට මේ කාලේන විපස්සනා කිව්වේ කෙලෙස් නසන්නට නම් මේ වැරදි දේ වෙන්කොට කොට අලුතෙන් පසක් කොට තමා තුළින් දකින්න පුරුදු වෙන්න ඕන. ඒකට කිව්වා කාලේන විපස්සනා. දැන් එහෙනම් ඔබ කාලේන ධම්ම ශ්‍රවණම් දන්නවා. කාලේන ධම්ම ශ්‍රවණම් කළා. ඒ වගේම කාලේන ධම්ම සාකච්ඡාත් කළා. ඒ තුලින් ඔබේ දහම වර්ධනය කරගත්ත දැනුම. ඊට පස්සේ අද එහෙනම් අපිට තියෙන්නේ දැන් කරන්න ක්‍රියාවට තියෙන්නේ කාලේන සමතෝ සහ කාලේන විපස්සනා. එහෙනම් මෙන්න මේ සතර කමඨාන් ඕනේ වෙන්නේ කාලේන සමතෝ කරන්නයි කාලේන විපස්සනා කරන්නයි. පැහැදිලිද මං කියන එක? සතර කමඨාන් ඕනේ වෙන්නේ සමතේකටපත් කරගෙන විපස්සනාමය විදිහට තමන්ගේ හිතෙන් වැරදි දේ වෙන්කොට කොට අස් කරලා සසරට බැඳෙන දේවල් වලින් බැහැර වෙලා සසරෙන් නිදහස් වෙන්න පුළුවන් නිවන් දකින්නට උපකාරී වෙන දේවල් අසුරු කරගෙන වර්තමාන මොහොතේ ජීවත් වෙන එක තමයි කාලේන විපස්සනා කියලා දැන් ඔබ දන්නවා. එතකොට දැන් අපි සමතේකටපත් කරන්නට ඕනේ කෙලෙස් නසන මග විදියට කාලේන සමතෝ විදියට සමතේකටපත් කරන්න ඕනේ මොනවද? අපේ හිතේ ඇති වෙන පළවෙනි අකුසල මූලය මොකද්ද? රාගය. ප්‍රිය දෙයට ඇලීම. ප්‍රිය දෙයට ඇලීම හිතේ දැඩි කැමැත්තක් ඇතිවීම ඉස්සල්ලාම සමතේකටපත් කරගන්න ඕනේ. මෙන්න මේ කාලේන සමතෝ කියන කොටසට විදින විදියට මේ රාගය කියන අකුසල මූලය නැත්නම් අලුතෙන් රාගය හිතේ ඇතිවෙන්න යන එක සමතේකටපත් කරගන්න අපි මේ සතර කමඨාන් වලින් භාවිතාවට ගන්න ඕනේ මොකද්ද? අසුභා අනුස්සතිය. සතර කමඨාන් වල තියෙන පළමුවෙනි එක මොකද්ද? අසුභානුස්සතිය. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. අසුභානුස්සතිය. අසුභ අනුස්සතිය. අසුභය කියන්නේ සුභ නැති දේ. සුභ නැති දේ. එහෙනම් රාගය කියන්නේ සුභ ඇති දේ. රාගයෙන් ඇලෙන්නේ අපේ හිතට සුභ බවක්, සුව බවක් දැනෙන නිසා. එහෙනම් රාගය නැමැති අකුසල මූලයට අනුව අපිට මේ වර්තමාන මොහොතේ අපේ ඇසට කනට නාසයට දිවට කයට මනට අරමුණු වෙන අරමුණකට අපි දැඩි කැමැත්තක් ඇති වෙලා ඒ පිළිබඳව නන්දති අභිනන්දති අභිවදති අජ්ජෝසායිතිට්ටි වගේ ඒ පැත්තට මේ රාගයෙන් ඇරෙන්න කටයුතු කරන්න යනවනම් මේ රාගය කියලා කියන්නේ අපි සුබයි සැපයි සුඛයි කියලා අපි හිතපු නිසා. එහෙනම් මේ අපේ හිතට දැනුණා මේක සුබ දෙයක් කියලා.
එහෙනම් මේ සුබ දෙය සමතේකට පත් කරගන්න අපි ඒකට අනුධර්මයක් විදිහට ගේන්න ඕනේ මොකද්ද? අසුබයක් ගේන්නට ඕනේ. එහෙමනම් මේ සතර කමඨාන් වල තියෙන පළවෙනි එක නැත්තම් අසුභානුසතිය ඕනේ වෙන්නේ මේ රාගය නැත්තම් මේ කැමති දෙයට ප්‍රිය දෙයට ඇලෙන ස්වභාවයේ පළමු කොටම අපේ සිතේ සමතයකට පත් කරගන්න. හොඳට තේරුම් ගන්න ඕන. සමතයකට පත් කරගන්න තමයි අසුභානුසතිය ඕනේ වෙන්නේ. ඒ වගේම අපේ හිතේ අර දෙවෙනි වේසි නැත්තම් අර අප්‍රිය අමීරි අකමැති නොකමැති දෙයට ගැටෙන එකට අපි සමතයකට පත් කරගන්න අපි මොනවද එනම් භාවිතාවට ගන්න ඕනි. මෙත්තානුසතිය භාවිතාවට ගන්නට ඕනේ. එතකොට රාගය නැමැති මේ ප්‍රිය දෙයට කැමැති දෙයට ඇලෙන ස්වභාවයේ සමතයකට පත් කරගන්න අපිට භාවිතාවට ගන්න ඕනේ මොකද්ද? අසුභානුසතිය. ඒ වගේම දේශේ නැත්තම් අකමැති නොකමැති අමිහිරි අප්‍රිය දේ අපේ හිතේ ඇති වෙන්න යන නම් ඒක සමතයකට පත් කරගන්න අපි භාවිතාවට ගන්න ඕනේ මොකද්ද? මෙත්තානුසතිය. මෙතකොට මෙන්න මේක තමයි දැන් මේ සමත භාවනාව. මේක තමයි සමත භාවනාව. අපි දැන් අර කාලේන ධම්ම ශ්‍රවණං, කාලේන ධම්ම සාකච්ඡා, කාලේන සමත. ඔන්න සමතයකට පත් කරගන්න තියෙන දෙක. මොකද්ද? ප්‍රිය දෙයට ඇලෙන එක නැත්තම් ඉතී රාගයක් ඇති වෙලා කටයුතු කරන්න යන එක සමතයකට පත් කරගන්න භාවිතාවට ගන්නවා. අසුභානුස්සතිය. ඒ වගේම ද්වේෂේ නැත්තම් අප්‍රිය අමිහිරි අකමැති නොකමැති දෙයක් අපේ හිතේ ඇති වෙන්න ඕන. ඒක සමතයකට පත් කරන්න අපි භාවිතාවට ගන්න ඕනි මෙත්තානුස්සතිය. අපි චුට්ටක් ඒ ගැන කතා කරමු. මොකද්ද මේ ප්‍රිය දෙයට ඇලෙන නැත්තම් මේ රාගයට අපි මේ අසුභානුස්සතිය වඩන්නේ ඇයි කොහොමද ඒක වෙන්නේ කියලා ඔබ දැනගන්න ඕනේ. මම මේක පැහැදිලි කරන්න. දැන් පින්නතුනි අපි ළඟ තියෙන මේ ඇස කන නාසය දිව කන මන කියන මේ අපේ ආයතන හයට අපිට රූපයක් අරමුණක් ශබ්දයක් දැනුනම අපේ හිතේ ඇති වෙන්න පුළුවන් මොකද්ද? රාගයේ තියෙනවනම් මුල්ලුනොත් ඒකට කැමැත්තක් දැඩි කැමැත්තක් ඇති වෙන්න පුළුවන්. එතකොට මේ දැඩි කැමැත්තක් ඇති වෙන්නේ ඒ පිළිබඳව සුබ බවක් අපේ හිතේ ඇති වෙන නිසා. ඒකට දැන් අපි අසුබය අලුතෙන් ධර්මතාවයක් විදිහට ගෙනල්ලා අනුධර්මයක් විදිහට ගෙනල්ලා අපි මේක සමතයකට පත් කරන එක තමයි කාලීන සමතෝ විදිහට රාගය සමතයකට පත් කරන්න අපි භාවිතාවට ගන්න ඕනේ. ඒ කියන්නේ අපි උදාහරණයකින් කිව්වොත් දැන් අපි හිතමු අපිට ලස්සන මලක් පේන්න තියෙනවා. මොකද්ද? ලස්සන මලක් පේනවා. දැන් මල් ගොඩක් අපි දැකලා තියෙනවද නැද්ද? ගොඩක් මල් අපි දැකලා. නමුත් ගොඩාක් ඒ මල් අතරේ අපි හිතමු ටිකක් කවදාවත් දැකපු නැති හෝ නැත්තම් සුවඳ වැඩි හෝ නැත්තම් පෙනුම ලස්සන වැඩි හෝ අදිසිය වගේ නිකන් අහඹුලිස මලක් දැක්කොත් විශේෂ මලක් දැක්කොත් මොකද්ද අපේ හිතේ ඇති වෙන්න පුළුවන්? ඒ කැමැත්තක් ඒ මලට ඇති වෙන්න පුළුවන්. ශා මේ මල හරි ලස්සනයි. දැන් මොකද්ද දැනුණු සංඥාව? සුභ සංඥාවක් දැනුණා. රාගය නිසා සුභ සංඥාවක් හිතට දැනුණ නිසා නේද කිවිෂා මේ මල නම් හරි ලස්සනයි කියලා. දැන් මම මේ උදාහරණයක් විතරයි කියන්නේ. ඔබට දැන් ගොඩක් දේවල් තියෙනවා දැනගන්න. ඔබට හිතේ කැමැත්තක් ඇති වෙන ගොඩක් දේවල් තියෙනවා. මම මේ උදාහරණයකට ගත්තේ මොකද්ද? මලක්. එතකොට දැන් අපි මේ මල පිළිබඳව හිතේ ඇතිවිච්ච සුභ සංඥාව මොකද අපි දැන් සමතේකටපත් කරන්න නම් මොකද කරන්න ඕනේ? දැන් අපි හිතමු දැන් මේ සුභ සංඥාව ඇති වුණොත් මේ මල පිළිබඳව අපි මොකද්ද ඊට පස්සේ කරන්නේ? ඒ මල තමන්ගේ කරගන්න උත්සාහ කරගන්න එක්කෝ ඒ මල කඩා ගන්න උත්සාහ කරන නැත්නම් ඒ මල් පැලයක් ගෙනියන්න දෙනවා නැත්නම් ඒ මල් ගහක් තමන්ගේ වත්තේ තිබුණා නම් හොඳයි කියලා දෙනවා අපේ ගෙදරත් තිබුණා නම් හොඳයි කියලා දෙනවා මේක කොහොමද හොරෙන් කඩාගෙන යනවද පැලයක් ගලවගෙන ගොඩක් දේවල් සිතුවිලි එතකොට දන්නේම නැතුව අර රාගේ උත්සන්න වෙලා ඒ පැත්තේ රාග බව කර්ම සකස් වෙනවා කියලා දැන් ඔබ හොඳට දන්නවා දැන් අපි මේක සමතේකටපත් කරන්න ඕන සමතේකටපත් කරන්න දැන් මේ සුභ සංඥාව සමතේකටපත් කරන්න අපි අනුධම්මයක් විදිහට අපි හිතින් මොකද්ද ගේන්න ඕනේ අසුභය එතකොට දැන් මේ මලට ගේන්න පුළුවන් අසුභය මොකද්ද මේ මල දැන් මේ පිපිලා තිබුණාට තා පොඩ්ඩක් වෙලනකොට මේක පර වෙලා යනවා. මේකත් මේ සතරමා භූතවලට අයිති ආපෝ තේජෝ වායෝ පඨවි වලින් හැදිච්ච එකක්. එතකොට මේ විදිහට දැන් ලස්සනට තිබුණාට තව මොහොතකින් මේකත් නැති වෙලා මිය පල්ල අද අවසරනකොට මේක පිටිටි කැරලා කුණු වෙලා හිට වෙනකොට කුණු වෙලාම විනාශ වෙලාම යනවා නේද කියලා තමන් හිතින් අලුතෙන් මොකද්ද කියන්නේ? අලුතෙන් ධම්මයක්. ඒකට කියනවා අනු ධම්මය. මොකද්ද දැන් අසුභයක් අසුභ සංඥාවක් හිතෙන් අලුතෙන් හිතුවා. පැහැදිලිද මේක? එතකොට දැන් අර මල පිළිබඳව අර ප්‍රිය බවක් හිතේ ඇති වෙන්න එනකොට
අපි එකපාරම අසුබ සංඥාවක් විදිහට අපි අර අසුබ සංඥාවක් විතර මේ මලත් ඉතින් මේ දැන් ලස්සනට තිබුණාට තව පොඩ්ඩකින් පර වෙලා යනවා මේකට උ දෙනකොට කුණු වෙලත් වෙනවා අවසරනකට පර වෙලා යනවා මේකත් මේ සතර මා භූතයෙන් හැදිච්ච දෙයක් නේ මේ මල පිළිබඳව මම ඕනවට වඩා මේ හිතලා මේකට කැමැත්තෙන් බැඳෙන එක තීරුමක් නෑ නේද කියලා අසුබ සංඥාවක් ඔබ හිතින් අලුතෙන් ගේනකොට මොකද වෙන්නේ අර සුබ සංඥාව සමතේකට පත් වෙන්න පටන් ගන්න එක හිත ඇතුළට ඇවිල්ලා අර නන්දති අභිනන්දති වගේ ඒ පැත්තට සිත රෝධ කරන එක යන එක නතර වෙන්න පටන් ගන්නවා සමතේකට අන්න සමත භාවනාව දැන් පැහැදිලිද ප්‍රිය දෙයට නැත්තම් සුභ සංඥාවට අසුභ සංඥාවක් අලුතෙන් අපි හිතමු මේම මම තව උදාහරණයක් කියන්නම්කෝ දැන් සාමාන්‍යයෙන් මේක හොඳට ඔබ තේරුම් ගන්න ඕනේ මොකද ඔබට ජීවිතේට මේක එකතු කර ගන්න ඕන නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ දැන් මම ආපහු මේම දෙයක්ත් කියන්න තව උදාහරණයක් මම කියන්න අපි හිතමු මේම දැන් වර්තමාන සමාජයේ තියෙනවා පිරිමි කෙනෙකුට ලස්සන ගෑනු කෙනෙක් කාන්තා රූපයක් දැක්කොත් හිතේ රාගයක් ප්‍රියමනාප බවක් ඇති වෙනවද නැද්ද ඇති වෙනවා. ඒ වගේම කාන්තාවකට පිරිමි කෙනෙක්ගේ ප්‍රියමනාප කෙනෙක් ලස්සන වෙනෙක් වෙනස් කෙනෙක් ටිකක් අමුතු කෙනෙක් දැක්කොත් තමන්ගේ ඒ කාන්තාවගේ හිතේ ප්‍රියමනාපයක් සුභ සංඥාවක් රාගයක් ඇති වෙනවද නැද්ද? එතකොට දැන් ඒක ඇති වෙන එක දැන් අපි මේකට අසුභයක් විදිහට අපි වඩන්න ඕනද නැද්ද? දැන් එහෙම සංඥාවක් ප්‍රිය බවක් ඇති වුණොත් ඒ පිරිමි ළමයාට ඒ ගෑල් ළමයා පිළිබඳව සංඥාවක් සුභ සංඥාවක් දැඩි කැමැත්තක් හිතේ ඇති වුණොත් මොකද වෙන්නේ? චේතනා පවත් කළා සම්බන්ධයක් ඇති වෙලා ඊට පස්සේ සංతాප සංවේග ගොඩක් දේවල් ඉස්සරහට මේවා මම කලින් කියලා තුන සිද්ධ ඒ කියන්නේ කර්මයක් සකස් වෙනවා. එතකොට දැන් මේ කාන්තා රූපේට අපි ගේන්න ඕනේ කාන්තා රූපේ පිළිබඳව ඒ පිරිමියාට හිතේ ඇති වුණේ ඒ සංඥාව සුබ බවක් දැනෙච්චි නිසා. දැන් අපි මොකද්ද මේකට මේ සුබ බව දැන් අපි මොකද කරන්න ඕනේ? අසුබ සංඥාවක් ගෙනල්ලා මේක තමන්ගේ හිතට එන එක ඇතුළට ගන්න එක නතර කරන්න මොකද්ද ගන්න පුළුවන් අසුබය? මේ ශරීරයේ දැන් මේ කාන්තාව මේ විදියට පෙනුනට මේක සමකින් වැහිලා මේක ඇතුලේ තියෙන යට ගොඩක් අට ගොඩක් ලොම් ගොඩක් කෙස් ගොඩක් කුණප කොටස් 32ක් මේ ටිකම තමයි හැම කෙනාගේම තියෙන්නේ මේ පාට නැත්තම් මේ පෙනුමේ නැත්තම් මේ සතර මා භූතයෙන් මේක සකස් වෙලා තියෙන විදිය අනුව මේ පොඩි වෙනසක් වෙනකොට මේකත් ඇතුලේ තියෙන්නේ නේද? අට ගොඩක් අට ගොඩක් ලොම් ගොඩක් කෙස් ගොඩක් ඒ නිසා මම මේකට ඕනවට වඩා සිත මේ නන්දති අභිනන්දති කරගෙන ගිහිල්ලා මේ දැඩි කැමැත්තක් හිතේ ඇති කරගන්න එක තීරුමක් නෑ නේද කියලා අසුබ සංඥාවක් හිතින් අලුතෙන් ගෙනාපුවම අර සුබ සංඥාවට මොකද වෙන්නේ? සමතේකට පතන එකපාරම හිතට ඇතුළට ඇවිල්ලා අප සිත රෝධ කරලා ආපහු ඒ සම්බන්ධය ඇති කරගන්න යන ගමන බොහොම ඉක්මනට සමතේකට පත්වෙන වේගය අඩු වෙන්න පටන් ගන්නවා. හිතේ වේගය අඩු වෙනවා. සමතේකින් කරන්නේ වේගය අඩු කරන එක. බ්‍රේක් කරන වාහනයක් අර නතර කරන්න වේගෙන් ගිහලා නතර කරන්න එකපාරම අර මොකද්ද කරන්නේ? අර ගියර් එක මාරු කරලා නේ මේ බ්‍රේක් එක පාගලා නතර එකපාරම නතර කරන්න බෑනේ. යාර සමතේකට ඉස්සලා පත් කරගන්න ඕනේ වගේ අපේ හිතට දැන් මේ රාගයක් ඇති වෙන්න එක සමතේකට පත් කරගන්න තමයි මේක ඕනේ. දැන් මේ කාන්තා රූපයක් දැක්කාම ඒ කාන්තා රූපයේ පිළිබඳව අනිත් කෙනාට අර දැඩි කැමැත්තක් නැත්තම් සුබ බවක් ඇති වෙලා මේ රාගෙන් ඇලෙන්න යන එකට අසුබ සංඥාවක් ගෙනල්ලා මේකේ තියෙන්නේ මේ කුණප කොටස් 32ක් මේකත් ඇතිවිච්ච මොහොතේ ඉඳලාම නැති වෙලා යනවා මේක විපරිණාමයටපත් වෙනවා හෙට වෙනකොට මැරෙන්න පුළුවන් ඒ නිසා මේකත් මේ පේන විදිහට මේ හැදිලා තියෙන විදිහට මේක සකස් වෙලා තියෙන විදිහට යම් වෙනසක් තිබුණාට මම මේකට රාගයෙන් ඇලෙන්න ප්‍රිය විදිහට කැමැත්තෙන් කටයුතු කරන එක තේරුමක් නැති දෙයක් නේද කියලා තමන්ගේ හිතට අලුතෙන් අසුබ සංඥාවක් ගේන්න පුළුවන් නම් අර රූපේ පිළිබඳව දැකපු ඒ සුබ සංඥාව මොකද වෙන්නේ? සමතේකටපත් වෙනවා. දැන් මම තව උදාහරණයක් කියන්නම්කෝ. දැන් අපි හිතමු මෙහෙම. දැන් මම මේක සමතේකටපත් කරගත්තු දැන් කාන්තාවක් දැක්කාම එම සුබ සංඥාවක් අපේ හිතටත් අපිටත් එනකොට දැන් මම මෙහෙම දෙයක් කළා මුලින්. මම මුලින් මේක කරේ. මම මේක කරේ මේම වෙන්න කියලා අදිෂ්ඨාන කරගෙන නෙවෙයි. මම මෙහෙම දෙයක් කළා. මං ඒ වගේ රූපයක් දැකපු ගමන් මම එකපාරම හිතින් මවා ගන්නවා හිතේට අලුතෙන් අනුදම්මයක් විතර මං හිතින් මවා ගන්නවා ඒ කාන්තා රූපය අනතුරකටපත් වෙලා පාරේ මිය පරලොව ගිහිල්ලා ඉන්න වාහනයකට යට වෙලා වැලි ලොටියකට යට වෙලා චප්ප වෙලා කෑලි තැන් වල පාරේ ලේ ගොඩක් කට ගොඩක් කියනවා දකින්න රූපයක් මං හිතින් අනුදම්මයක් අසුබයක් හිතින් අලුතෙන් ගේනවා එහෙම ගෙනාපුවාම අර මේ දැන් මේ පියවි රූපේ මේ අයෙන් දැක්පු ඒ රූපේට අර වගේ අනුදම්මයක් ගෙනල්ලා අසුබයක් වඩපුවාම දැන් මොනවද පේන්න පටන් ගන්නෙ? අර මස් කෑලි ටිකක් අටු ගොඩ පොල්ලතු වලින් වාලා කොළ වලින් වාලා පාර පුරාම ලී කිස් ලොම් ගොඩක් තියෙන. දැන් අර හිතේ ඇතිවිච්ච රාගේ මොකද වෙන්නේ?
සම්මතයකටපත් වෙනවා. නේද? අන්න එකක්. හැබැයි එහෙම කරේ ඒ කෙනාට එහෙම වෙන්න කියලා චේතනාවක නෙවෙයි. මට මේක සමතේකට ප්‍රායෝගිකවට ගන්න ඕන නිසා මම ප්‍රායෝගිකව කරපු එකක්. ඔබටත් ඒක ඕන එකක් කැමති එකක් මේක සමතේටපත් කරගන්න අසුබේ වඩන්න පුළුවන්. මොකටද එහෙනම් අසුබ සංඥාව නැවෙන්නේ? සමතේකටපත් කරගන්න මොකද්ද? හිතේ ඇති වෙන දැඩි කැමැත්ත. එහෙමනම් ඒ වගේම හිතේ ඇති වෙන දැඩි අකමැත්තත් සමතේකටපත් කරන්න ඕනද නැද්ද? ඔව්. ඒකට මොකද්ද අපි භාවිතාවට ගන්නෙ? මෙත්තානුස්සතිය. මොකද්ද? මෙත්තානුස්සතිය. හොඳට මේක ආගන්න ඕන. දාම්පාසලේ මම කියලා දීලා තියෙනවා, බෝඩ් එකේ ලියලා තියෙනවා. ඔබ ලියාගෙන නැති පොත්පත් බලන්න ජීවිතේට එකතු කරගන්න සිද්ධ වෙන නිසා මේ නැවත නැවත කියන්නේ. එතකොට ද්වේෂයක් හිතේ ඇති වෙනවා කියලා කියන්නේ අපි හිතේ තරහක්, අකමැත්තක්, නොකමැත්තක් හිතේ ඇති වෙනවා. අපි හිතමු දැන් අර ඇනුම් පදේ අපිට පාරේ යනකොට කවුරු හරි අපිට ඇනුම් පදයක් කියනවා ඇහෙනවා. ඇහුනම අපිට මොනවද දැනෙන්නේ? අපි හිතේ ද්වේෂය, අපේ ද්වේෂයක් හිතේ තරහක් ඇති වෙනවා. දැන් ඇති වුණොත් මොකද වෙන්නේ? ඇති වුණොත් ද්වේෂයක් ඇති වුණොත් එතකොට මොකද වෙන්නේ? ද්වේෂ බව අලුත් වෙලා අපේ සසරට බැඳෙන බව සකස් වෙනවා. ඒ කියන්නේ අපේ නිවන පැහැෙනවා. දැන් මේ නිවන දැන් අර ඇනුම් පදය ඇහුනම දැන් ඒක මගේ නිවනට බාධාවක් කරගන්න එකද? හරියට බාධා නොකර ගන්න ඕනද අපි? නොකර ගන්න ඕනේ. එහෙනම් දැන් අර ඇනුම් පදය ඇහෙන එක කණෙන් ඇතුළට ඇහුනම හිතට එනවා. ආවම දැන් අපි මෙච්චර කල් කරේ අපි ද්වේෂයට ද්වේෂයෙන් කටයුතු, වෛරයෙන් වෛරය, නොසන්සිතී කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. එහෙමනම් අර අනුම්පදී ඇහුන ගමන් අපි මොකද්ද කරන්න කියන්නේ දැන් මෙතන ද්වේෂයට? මෙත්තානුස්සතිය වඩන්න. මොකද්ද මෙත්තානුස්සතිය? මෛත්‍රී සංඥාවක් හිතෙන් අලුතෙන් ගේන. අර දේශ කරපු කෙනාගේ රූපේ නැත්තම් ඒ ශබ්දේ ඒ කෙනා මවාගෙන අපි හිතින් රූපයක් අලුතෙන් අනුදම්මයක් ගේනවා. මෛත්‍රිය පතුරවන්න. අපි එක එක්කෙනා මේ අනුම්පදී ඇහෙනකොටම දැන් දන්නවා අහවලා තමයි අනුම්පදී කිව්වේ කියලා. ඇහෙනකොටම අපි එකපාරම සුවපත් වේවා. යහපතක් වේවා. සිතක් වේවා. ශාන්තියක් වෙත්වා. සියලු ලෝක සියලු සත්‍යෝ සෝතාපන්න ඵලයෙන් දුකින් මිදෙත්වා. නිදුක් වෙත්වා. ඒ වගේ සියලු ලෝක සියලු සත්‍යෝම සෝතාපන්න ඵලයෙන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වේවා. ඒ වගේ සිතුවිල්ලක් මෛත්‍රී භාවනාවක් විදිහට අපි අලුතෙන් ගෙන. එහෙම ගෙන ආවම මොකද වෙන්නේ? අර ද්වේෂය එලි ඇතුළට එන එක නතර වෙලා සමතේකටපත් වෙනවා. පැහැදිලිද මං කියන්නේ? එහෙනම් මෙත්තානුස්සතිය නැත්තම් මෛත්‍රී භාවනාව අපි පුරුදු කරන්නට ඕනේ. අපි හිතේ ද්වේෂයක් අලුත් වෙන්න එන ඕනෑම වෙලාවකම එතනදීම අපි මෛත්‍රී භාවනාව වඩන්න. දැන් එතකොට ඒකම මං කියනවා දැන් මේ මෛත්‍රී භාවනාව ඔබ දැන් මීට කලින් වැඩුවද නැද්ද? කොහොමද වැඩුවේ? මම නිදුක් වෙත්තා නිරෝගීත ඒ කියන්නේ උදේ පාන්දර නැගිටපුවම හරි දවල් හරි ඔබට කරදරයක්ද ඒ වෙලාවේ කරාකපුව හරිද දැන් එනවා. එහෙනම් මේ මෙත්තානුස්සතිය වඩන්න ඕනේ කොයි වෙලාවෙද? තමන්ගේ හිතට දේශය අලුත් වෙන්න එන වෙලාවේ තමයි මෙත්තානුස්සති භාවිතාවට ගාර ගන්න ඕනේ. එහෙනම් ඔබ අර උදේ නැගිටලා හරි ඔබට කරදරයක් විච්චලා කරි ඔබ දිහා බලාගෙන හරි කරපු එක මේකට ප්‍රයෝජනවත් වෙන්නේ. ඉතින් ඒක කරනවද නැද්ද කියන එක ඔබ තීන්දුව කරන්න. ඔබට ඒක කරත් නොකරත් ඒක මම දන්නේ නැහැ. හැබැයි ඔබ මෙත්තානුස්සතිය නිවැරදිව කරන්නේ ඕනේ. භාවිතාවට ගන්න ඕනේ ඔබේ හිතේ ද්වේෂය අලුතෙන් ඇති වෙන්න එන්න වෙලාව. එතකොට දේශය අලුත් වෙන්න එන එක සමතේකටපත් කරගන්න මොකද්ද ගත්තේ? මෙත්තානුස්සතිය. කැමැත්ත නැත්තම් රාගය සමතේකටපත් කරගන්න මොකද්ද අපි භාවිතාවට ගන්න ඕනේ? අසුභානුස්සතිය. සුභ සංඥාවට අසුභ සංඥාවක් අනුදම්මයක් විතර අලුතෙන් ගේන්න ඕනේ. එතකොට මෙන්න මේ දෙක පින්නතුනි සමත භාවනාව. මොකද්ද? කාලේන සමතෝ කියලා කිව්වේ ඔන්න ඔය දෙකට. කාලේන සමතෝ කිව්වේ ඔන්න ඔය දෙකට. දැන් මොකද කරන්න ඕන? සමතේකටපත් කරගෙන ඉවර වෙලා මොකද කරන්න ඕන? විපස්සනාව වඩලා තමන්ගේ හිතින් ගලවලා උගුල්ලලා දැන් සමතේකටපත් කරගත්තා. බ්‍රේක් කරගත්තා. නතර කරගත්තා. හැබැයි නතර අර මං උදාහරණයක් කලින් කිව්වා ඔබේ වත්තේ තියෙනවා කියන උතු ලොකු රූස්ස ගසක්. දැන් මේ ගසෙන් ඔබට ප්‍රයෝජනයක් නැහැ. නිකන් කැලෑ ගහක්. ඒ ගහ තියෙන නිසා ඔබේ වත්තට ලොකු කරදරයක් හානියක් තියෙනවා. අවුව වැටෙන්නේ නැහැ. සත්තු ඒකේ රැංගෙනවා. වත්තේ තියෙන දේවල් හිරියර කරනවා. ඒකේ හෙවණ වැටෙන්නේ අවුව වැටෙන්නේ නැහැ. වත්තට පාඩුයි. අනිත් හදලා තියෙන ඒවට කරදරයි. දැන් ඔබට මේ ගහ මොකද? ලොකු කරදරයක්. හැබැයි ගහ රූස්ස ගහක්. දැන් ඔබ මොකද්ද මේ කරන්න ඕනේ මේ ගහ? දැන් මේ අර ඔබට දැන් ඒක අහින් තියෙන කරදරයෙන් නිදහස් වෙන්න නම් ඔබ මේ මොකද කරන්න ඕනේ? මේ ගහ මෙතනින් අයින් කරන්න ඕනේ. දැන් මේ අයින් කරන්න ඕනේ කියලා හිතාගෙන
අපි මොකද කරන්නේ? සමහර අය දැන් මේ වදල වැටෙන එකට අවු වැටෙන එකට මේ ගයෙන් තියෙන කරදරය අඩු කරගන්න අපිට පුළුවන් ගයේ අතු ටික කපන්න. හැබැයි අතු ටික කපලා ගහේ අර වැටෙන එක අවුව වැටෙන එක හරි ගස්ස ගන්න පුළුවන්. එවන වැටෙන එක නැත්තම් අර අනිත් ගස් වලට නැත්තම් වත්තර තියෙන හානිය නතර කරගන්න පුළුවන්. හැබැයි ස්ථිර වෙන්නේ. ඇයි? මේ ගහේ ආයෙ දළු දාලා ආයෙ අතු වැදිලා ආයෙත් කාලයක් යනකොට ආයෙත් අර ප්‍රශ්නේ එනවා. එන්න මෙන්න මේ වගේ අර අතු ටික ගහේ අතු ටික කපලා తాවකාලිකව මේ ගහ ගලවලා අයින් කරන්න කලින් මේ ගහේ අතු ටික කපලා පහසු කරගත්තා වගේ දෙයක් තමයි මේ සමත භාවනාව. සමතේකටපත් කරගන්න. දැන් මෙතන සමතේකටපත් කරන්නේ මොකද්ද? තමන්ගේ හිතේ ඇති වෙන දැඩි කැමැත්ත, ඒ කියන්නේ රාගය, ඒ වගේම තමන්ගේ හිතේ ඇති වෙන දැඩි අකමැත්ත, ඒ කියන්නේ ද්වේෂය. අන්න සමතේකටපත් කරා. දැන් අර ගහේ අතු ටික කපලා ඉවරයි. දැන් මොකද කරන්න ඕනේ? මේ ගහ ගලවලා අයින් කරන්න ඕනේ. උගුල්ලාම දාන්න. ඒ කියන්නේ මගේ හිතේ තියෙන මේ රාගය දැන් සමතේකටපත් කරාට තව ඇතුලේ මුල තියෙනවා ගලවලා නෑ. ආයෙ පස්සේ අර සිද්ධිය මතක් වෙලා ආපහු රාගයක් ඇති වෙන්න පුළුවන්. ආයෙ අර සිද්ධිය අනුපදී මතක් වෙලා ආයෙ පස්සේ වෙලාවක ද්වේෂයක් ඇති වෙන්න. හැබැයි මේක ඇති වෙනවා කියන්නේ මේ සමතේකටපත් කරලා තියෙන්නේ හිතින් අයින් කරලා නෑ. එහෙනම් විපස්සනා කරනවා කියලා කියන්නේ අර ද්වේෂය නැමැති අකුසල මූලේ. මොකද්ද මේක? අකුසල මූලය කියන්නේ මොකද්ද? මුල් බහැලා තියෙන්නේ. මේක ලොකු මුලක් බහැලා තියෙන. ඒකයි බුදුහාමුදුරු මේකට පාවිච්චි කරපු වචනේ අකුසල මූල තුන. මුල් බහැලා තියෙන්නේ. දැන් මේ මුල් බහැවුවා ලේසි නෑ ගලවන්න. මේ සසර ගමන පුරාවටම අපි කැමැත්තෙන් බැඳිලා කැමැති දෙයට ප්‍රිය දෙයට ඇල්ලලා රාගයෙන් කටයුතු කරලා මේක මුල් බෑලා පුරුදු වෙලා තියෙන. එහෙනම් මේක ගලවන්න ටිකක් ලේසි නෑ. ඒ නිසා තමයි අර කොටස් දෙකකට පෙන්වන්නේ ඉස්සෙල්ලා ගහේ අතු කපලා සමතේකටපත් කරගත්තා වගේ මේක ඉස්සෙල්ලා අර සුභ සංඥාව එනකොට අසුභයක් කියලා සමතේකටපත් කරගත්තා. දෙවෙනි පාර ගලවලා දානවා. ඒ කියන්නේ විපස්සනාමය වශයෙන් ගලවන්න නම් අර ගහ මුලින්ම උගුල්ලලා දාන්න. එතකොට එහෙනම් විපස්සනාමය වශයෙන් විදිහට රාගයට අසුභ සංඥාවට අපි අසුභ සංඥාවක් වඩලා සමතේකටපත් කරා. දැන් ගහ ගලවලා අයින් කරන්න ඕන නම් තුන්වෙනි එක කරන්න ඕනේ. මොකද්ද තුන්වෙනි එක? මරණානුස්සතිය. මොකද්ද? පළවෙනි එක මොකද්ද? මේ අසුභානුස්සතිය. දෙවෙනි එක මෙත්තානුස්සතිය. දැන් මේ දෙක සමතේකටපත් කරන්න ගත්තා. අර දෙක සමතේකටපත් කරන්න මේ දෙක භාවිතාවට ගත්තා. තුන්වෙනි එක මරණානුස්සතිය. මොකද්ද මරණානුස්සතිය කියලා කියන්නේ? දැන් මරණානුස්සතිය විදිහට ඔබ දැන් මේ සම්මතය තුළ ඉඳගෙන ඔබ භාවනා කරන්න කියලා ඉගෙනගෙන පොතෙන් පතෙන් ඔබ මරණානුස්සතියක් දැන් කරනවා. ඒක නෙවෙයි මෙතන කියන්නේ. ඒ අර මෙත්තානුස්සතිය වඩන එක වගේ තමයි. වැරදවා තේරුම් අරගෙන තියෙන්නේ. නියම විදිහට මරණානුස්සතිය වඩනවා කියලා කියන්නේ පින්නතුනි මෙන්න මේ විදිහට. තමන්ගේ හිතේ කාගේද? තමන්ගේ හිතේ ප්‍රිය දෙයට ඇලෙන ස්වභාවයෙන් කටයුතු කරලා තමන්ගේ හිතේ මේ ප්‍රිය දෙයට ඇලීම නිසා යම් සැපයක් සුඛයක් ලබන්න පුළුවන් කියලා තමන් හිතින් හිතාගෙන ඒක නිච්ච කරගෙන ඉන්නවා. මොනවා කරගෙනද? නිච්ච කරගෙන ඉන්නේ. හිතේ නිච්ච කරගෙන. දැන් මම ඔබට අර පටිච්චසමුප්පාද ධර්මයේ විග්‍රහ කරනකොට කිව්වා ඉච්ඡ වෙනවා. පටි ඉච්ඡ සංඋත්පාද. අපේ හිතේ අර ඇහෙන් කනින් දාපු රූපෙට අපි ඉස්සලාම ඉච්ඡ වුණාට පස්සේ අභිච්ඡ වෙනවා. ගැඹුරු කැමැත්ත. ඉච්ඡ කියන්නේ කැමැත්ත. ඊට පස්සේ මේ කැමැත්ත අභිච්ඡ වෙනවා. ඒ කියන්නේ ගැඹුරු කැමැත්තක් බවට පත් වෙනවා. ඊට පස්සේ පටිච්ච වෙනවා. මොකද්ද පටිච්ච කියන්නේ? ඊට පස්සේ තමන් තුළට ඒක එකතු කරලා අල්ලලා බැඳලා එකතු කරලා තියා ගන්නවා. පටිච්චම වෙනවා. අල්ලලා එකතු කරලා බැඳලා ගත්තා. උපාදානය කරගත්තා. මේ පටිච්ච වෙලා රාගයෙන් කටයුතු කරලා දැන් මේක අන්තිමට ඉච්ඡ අභිච්ඡ පටිච්ච නිච්ච වෙලා. අන්න වචනේ නිච්ච. මොකක්ද වෙලා තියෙන්නේ? නිච්ච වෙලා තියෙන. කොහෙද? තමන්ගේ හිතේ වෙන කොයිවත් ඒව නෙවෙයි. උතර තේරුම් ගන්න. එහෙනම් මේ තම අර රාගයට අර කාන්තාවගේ රූපේ දැකලා අපේ හිතේ රාගයෙන් කටයුතු කරන්න ගතියක් ඇති වෙලා මෙච්චර කල් අපි මේ රාග බව අලුත් කරේ මේ කාන්තාවත් එක්ක නැත්නම් මේ පිරිමි ළමයාත් එක්ක සම්බන්ධතාවයක් ඇති වුණාම සතුටක් ලබන්න පුළුවන් කියලා හිතේ නිච්ච කරගෙන හිටපු නිසා. තේරෙනවද කියන එක? එතකොට දැන් මේ නිච්ච කරගෙන ඉන්නේ ඇයි? ඒකෙන් සුඛයක් සැපයක් සතුටක් බලාගෙන ඉන්න පුරුදු වෙලා තියෙන. ඊට පස්සේ නිච්ච සුඛ. සුඛ කිව්වේ
ඒ නිච්ච කරගෙන සතුටු වෙන්න බලාගෙන ඉන්නවා කියන එක තමයි සුඛ කියන්නේ. සතුටු වෙන්න. ඒකල්ලා ඊට පස්සේ නිච්ච කරගෙන සුඛ කරගෙන අත්ත කරගෙන ඉන්නවා. මොකද්ද කරගෙන ඉන්නේ? අත්ත කරගෙන ඉන්නවා කියලා කියන්නේ තමන්ගේ වසඟයට, තමන්ගේ සන්තකයට, තමන්ගේ අයිතියට ඒ මම ඒසෝ අමස්මින් ඒසෝ මේ අත්තාද කියලා අල්ලලා බැඳලා එකතු කරගෙන ඉන්නවා. ඒකට කියනවා අත්ත කියලා. අත්ත සම්මා පනීදිත. මංගල සූත්‍රයේ තියෙන නේද? මම මේකට කලින් පැහැදිලි අත්ත තමයි. දැන් ඔබ මේ සම්මතිය තුල මේ අත්තට මොකද්ද වෙන එකක් කියන්නේ? මොකද්ද කියන්නේ? අනාත්ම කියනවා නේද? නේද? එහෙම නේද කියන්නේ? අනිච්චං මොකද අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන. එහෙම එකක් ඒ පොතේ තියෙනවා. මේ නිවැරදි පිරිසුදු සිරිසත් ධර්මයේ නිවන් දකින්න ඕන කෙනෙක් හරියට මේක තේරුම් ගන්න. හරි වචනය අනිත්‍ය නෙවෙයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම නෙවෙයි. අනිච්ච දුක්ඛ අනත්ත. ඒක හැදලා තියෙන්නේ මේ විදිහට. නිච්ච වෙලා තියෙනවා හිතේ සුඛ විඳින්න බලාගෙන ඒ නිසා අත්ත කරගෙන අල්ලගෙන වසගේ තියාගෙන එකතු කරගෙන ඉන්නවා. නිච්ච සුඛ අත්ත. තේරුණාද නේ? මේක තමයි කිව්වේ අට්ටක් කරා තීන පදා සම්බුද්ධේන ප්‍රකාශිතා කියලා කිව්වා කියලා මම ඊට කලින් කිව්වේ. අකුරු 8යි පද 3යි. නිච්ච කළා තියෙනවා. අපි හිතේ ගොඩෝ දේවල් නිච්ච වෙලා නැද්ද? දැන් බලන්න උදාහරණයක් විදිහට මේ කාර් එක මගේ කියලා මගේ හිතේ නිච්ච වෙලා ඒ නිච්ච කරගෙන මේ කාර් එකේ නැගලා යනකොට හරි මේක දැකලා හරි මේකේ රූපේ දැකලා හරි ලොකු සතුටක් මං හිතින් ලබනවද නැද්ද? ඒ නිසා මේ කාර් එක මගේ කියලා අත්ත කරගෙන ඉන්නවද නැද්ද? එතකොට මේ කාර් එක මගේ කියලා හිතාගෙන නිච්ච කරගෙන ඉන්න නිසා සුඛ කරගෙන අත්ත තත්ත්වයටපත් වෙලා තියෙනවා. හැබැයි ඊට වගේ 7-8 ගුණයක් වටින කාර් එකක් තියෙනවා අල්ලපු ගෙදර. ඒක මගේ හිතේ නිච්චද? නෑ. ඒක මං හිතේ නිච්ච කරගෙන. ඇයි නිච්ච කරගෙන නැත්තේ? මට ඒකෙන් සුඛයක් ලබන්න. ඒ නිසා මේක අත්ත නෑ. හැබැයි මගේ දැන් මෙහෙම හිතන්නකෝ. දැන් මේ මගේ පුතා. මේ මගේ පුතා කියලා හිතේ නිච්ච කරගෙන ඉන්නවා. ඒකල්ලා මේ පුතා ලොකු වෙලා පුතා මම සමාජයට ඇදුවා මම මේ වගේ පුතෙක්ගේ අම්මා කෙනෙක් නැත්නම් තාත්තා කෙනෙක් මේ වගේ පුතෙක් මට ඉන්නවා කියලා සුඛයක් විඳින්න බලාපොරොත්තුව. ඒ නිසා මේ මගේ පුතා කියලා අත්ත කරගෙන නිච්ච වුණාම සුඛ වෙලා අත්ත වෙනවා. පැහැදිලිද මං කියන එක? දැන් මේ නිච්ච කරගෙන ඉන්නවා මේ මගේ මහත්තයා. මේ මගේ මහත්තයා කියලා නිච්ච කරගෙන ඉන්නවා. ඒකල්ලා සුඛ නැත්නම් සැප නැත්නම් සතුටක් විඳින්න බලාපොරොත්තු වෙනවා. ඒකල්ලා අත්ත කරගෙන මගේ මහත්තයා කියලා අල්ලගෙන ඉන්නවා. ඒ නිසා මගේ මහත්තයා මරුණාම මට මොකද වෙන්නේ? දුක උරුම වෙනවා. හැබැයි වෙන මාත්‍යෙක් පාරේම අල්ලපු ගෙදර මාත්‍යා මරුණාට මට දුකද? ආන්න බලන්නකෝ. නිච්ච සුඛ අත්ත කියන එක මගේ බින්දුතුන් හොඳට තේරුම් ගන්න ඕන. නිච්ච තියෙන්නේ කොහෙද? තමන්ගේ වෙන කොහෙවත් නෙවෙයි. හොඳට තේරුම් ගන්න. නිච්ච වෙලා ඔබ හිතන්න. ඔබම හිතන්න දැන් මේ ධර්ම දේශනාව අහලා ඔබ කල්පනා කරන්නකෝ දැන් මේ ගෙදර ගිහිල්ලා හරි ඔබ දැන් ජීවිතේට කල්පනා කරන්න මේ ප්‍රිය දෙයට ඇලෙන්න ගිහින් මම මේකෙන් සැපයක් සුඛයක් විඳින්න බලාගෙන මේ මගේ ළඟට මගේ අත්ත කරගන්න මං ගියපු නිසා නේද මං රාගයෙන් මේ බැඳීම ඇති වෙන්නේ ඇති වෙන්න ගිහින් ඇසින් කනින් නාසයෙන් දැකිච්ච මේ රූපයක් ශබ්දයක් ගන්ධයක් වෙනුවෙන් මගේ හිතේ මේ ක්‍රියාවලිය සිද්ධ වුණේ මෙහෙම නේද කියලා ඔබ හිතලා බලන්න. හොඳට තේරුම් ගන්න ඕනේ. හොඳට මොනවටද දුකෙන් මිදෙන්න නිවන් දකින්න නම් ඔබ ජීවිතේට එකතු කරගන්න ප්‍රායෝගික වෙන්න ඕනේ මේක. මේ මාත්‍යා මගේ කියලා නිච්ච කරගෙන ඉන්න නිසා මගේ ඒ මාත්‍යා මරුණාම මට දුක උරුම. එහෙනම් මේ ලෝකේ සංඛාර කරලා මේ සතර මහා මේ සියලු ලෝකේ ලෝකේ සකස් වෙලා තියෙන හදලා තියෙන සියලු දේවල් මොනවද කරලා තිනවා කිව්වේ? සතර මහා භූත වලින් තමයි නිර්මාණය වෙලා තිනවා කිව්වේ. මේ සතර මහා භූත වලින් සංඛාර කරලා මොනවා කරලාද? සංඛාර කළා. සං වලින් කටයුතු කරලා සං වලින් ක්‍රියා කරලා අවිද්‍යාපච්චය සංඛාර. නොදන්නාකම නිසා සං වලින් මේක ප්‍රිය දෙයට ඇලීමෙන් අප්‍රිය දෙයට ගැනීමෙන් ප්‍රියාප්‍රිය අතර මැනීමෙන් නැමැති සං වලින් නොදන්නාකමට කරපු ක්‍රියාවක ඵලයක් විදියට මෙන්න මේ පිරිමේක් මෙතන මහත්ෙක් නිර්මාණය වෙලා ඉන්නවා. එහෙනම් මේක මොකද්ද? සංකාර කරලා හැදිච්චි මේක මොකෙන්ද අන්තිමට හොයන්න ගියාම බලන්න ගියාම හැදලා තියෙන්නේ මොකෙන්ද? සතර මහා භූත වලින් හැදලා තියෙන්නේ. සතර මහා භූත වලට තව කොටස් එකතු වෙනවා. අවකාශ විඥාන එහෙම තව තියෙනවා. ඒ සංකාර වෙනකොට ඒ ටිකක් ගැඹුරට යනකොට ඕනනම් කියලා දෙන්න. ඔය සාමාන්‍ය දෙනුමට මේක ගන්න. එතකොට මෙන්න මේ මහත්යා කියන කෙනා ඇදලා තියෙන්නේ සතර මහා භූතයෙන්ගෙන්.
මම කියන කෙනා නිර්මාණය වෙලා ඉන්නේ සතර මහා භූතයෙන්ගෙන්. හැබැයි මේ මහත්ය පිළිවඳව මගේ හිතේ රාගයක් ඇති වෙලා අල්ලගන්න කියන නිසා නිච්ච වෙලා මගේ මහත්ය වෙලා ඉන්නවා. මහත්ය උනේ නිච්ච කරගෙන තියෙන්නේ හිතේ. ඒක නිසා සුඛ වෙන්න බලාපොරොත්තු තියෙන ආත්ත කරගෙන අල්ලගෙන ඉන්නවා. දැන් මේ බලන්නකෝ. හෙට උදේ වෙනකොට මේ මහත්යා මැරුණොත් හෙට උදේ වෙනකොට මේ මහත්යා මැරෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්ද බැරිද? කොහොමද මැරෙන්නේ? heart attack එකක් හැදලා මැරෙන්න බැරිද දැන්? අපි හැමෝටම මේ හෙට තව පොඩ්ඩකින් සර්පෙක් කන්න බැරිද? තව පොඩ්ඩකින් මේක නායන්න බැරිද? තව පොඩ්ඩකින් මේක ගහකට ගන්න බැරිද? මොනවා වේදලා අපි දන්නවද? ඊළඟ මොහොතේ කියන්න පුළුවන්. ඊළඟ තප්පරේදී මොනවද වෙන්නේ අපි කිසි කෙනෙකුට කියන්න බෑනේ පිටුතුනේ මේක තේරුම් ගන්න. සසරේ තරම් භයානකයි බියකරු කියන්නේ ඒකයි. එතකොට දැන් අර නිච්ච කරගෙන හිටපු මහත්යාට උදේ වෙනකොට මැරුණාම නිච්ච මොකද උනේ? අනිච්ච වුණා. නිච්ච කරගෙන සුඛ විඳින්න ඉතිපික සුඛට මොකද උනේ? අනිච්ච වෙච්ච ගමන්. සුඛ දුකක් බවට පත් වුණා. දැන් දරා ගන්න බැරි දුකක්. එහෙනම් මේ දුක උරුම උනේ නිච්ච කරගෙන හිටපු නිසා නේද? මගේ හිතින් මම නිච්ච කරගෙන හිටපු නිසා නේද මට මේ වර්තමාන මොහොතේ මේ දුක උරුම උනේ? නිච්ච කරගෙන හිටිය නැත්නම් දුක නැහැ නේ. එහෙනම් නිච්ච සුඛ අත් වැරදි. ඒක මරලා දාන්න, ඒක හිතින් මරලා දාන්න, ඒක මගේ හිතේ තමයි තියෙන්නේ. මේ තුන්දෙනා තමයි මගේ සසල ගමන දීර්ඝ කරගෙන මට මේ දුකින් මිදෙන්න මාර්ගය දෙන්නේ නැත්තේ. මේ තුන්දෙනා මොකද කරලා දෙන්න ඕනේ? හිතින් අයින් කරලා මරලා දාන්න ඕනේ. මෙන්න මේකට තමයි මරණානුස්සති භාවනාව කියලා කිව්වේ. තේරෙනවද? දැන් ඔබ මේ මරණානුස්සති විදිහට කරපු මරණානුස්සති භාවනාව මේකට සම්බන්ධ කරගන්න එපා. ඒක කරලා ඔබට නිවන් දකින්න පුළුවන් කියලා හිතනවා නම් ඔබට ඒක කරන්න පුළුවන්. හැබැයි දැන් ඔබ බලන්න ඕනේ ඔබ නිවන් දකින්න ඕන නම් මරණානුස්සති විදිහට මොකද්ද වඩන්න? මෙන්න මේ නිච්ච සුඛ අත්ත මගේ හිතින් මරා දානවා කියන එකයි පින්නතුනේ මරණානුස්සති භාවනාව කියලා කියන්නේ. අන්න දැන් අර රාගය අපි මොකද කරේ? අසුභානුස්සතියක් ගෙනලා සමතේකට පත් කරා. සමතේකට පත් කරාට ඉවර වුණේ නෑ. අනිච්චං මේ නිච්ච නෑ අනිච්චං සුඛ නෑ දුක්ඛං අත්ත නෑ අනත්ත විපරිණාමයට පත් වෙනවා. ඊට උදේ වෙනකොට මොහොතින් මොහොත මේක විපරිණාමයට පත් වෙන එකක් මේක එක විදිහට තියෙන්නේ නෑ. එහෙනම් නිච්ච සුඛ අත්ත හිතින් අයින් කරලා අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං නේද කියලා අලුතෙන් සිතුවිල්ල පවත්වනකොට මොකද වෙන්නේ? අර රාගයෙන් ඇලෙන්න කියපු රාග සිතුවිල්ල සමතේකට පත් කරලා මග නතර කරලා තියෙන එක මොකද වෙන්නේ? හිතෙන් ගැලවිලා යන්න පටන් ගන්නවා. මුල ඉගිලෙන්න උගිල්ලලාම අයින් කරන්න පුළුවන්. මේක එකපාරම බෑ. මේක පුරුදු වෙලා තමන් ජීවිතේට ප්‍රතිපදාවක් විදිහට මේක කරගෙන යනකොට නිවැරදිව ප්‍රායෝගිකව පිළිවෙලකට කරොත් හරියට දවස් 7ක් කරොත් අරහත් ඵලයටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ තරම් ගැඹුරු ධර්මයක් මේක. එහෙනම් මරණානුස්සති කියලා කිව්වේ නිච්ච නෑ අනිච්චයි කියලා අලුපින් හිතන්න පුරුදු වෙන්න. ඒ කියන්නේ සුඛ නෑ මේක දුකක් උරුම වෙනවා දුකටපත් වෙනවා මේ දුකට මට කරගහන්න වෙනවා කියලා දකින්න පුළුවන් වෙන්න ඕන. එහෙනම් අත්ත මගේ කරගන්න බෑ මේක අනත්ත. ඒ කියන්නේ මේක විපරිණාමයටපත් වෙනවා කියලා අපි තීරුම් ගන්න ඕනේ. එතකොට රාගය නැමැති සිතුවිල්ලට අපි අසුභ සංඥාවක් ගෙනලා සුභ සංඥාව සමතේකටපත් කරා අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං නේද කියලා හිතින් අයින් කරපුවාම ඒ රාග සිතුවිල්ල සම්පූර්ණයෙන්ම හිතින් අයින් වෙලා යනවා. ඒ වගේම ද්වේෂයට මෙත්තානුසතිය වඩලා අපි සමතේකටපත් කළා. ඒකටත් අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කියලා අපි මේ අනිච්ච සංඥාව වඩනකොට අපි හිතින් මේක ගැලවිලා යන්න පටන් ගන්නවා. ඒ වගේම මොකද ඊළඟ එක? මෝහයටත් මෝහ සිතුවිල්ලක් මානයක් ඇති වෙලා ප්‍රිය අප්‍රිය අතර මැනින්නට ඕනෑ කියලා සිතුවිල්ලක් අපි අතට එන්න පටන් ගන්නකොට මේක වැරදි නේද මම මේ දේ කරන්න යන්නේ මම නිච්ච කරගෙන මේකෙන් මම නිච්ච කරගෙන මගේ හිතේ තියෙන නිසා නේද කියලා තමන් එක්සැනින් තේරුම් අරගෙන ඒකටත් අපි මරණානුස්සති විදිහට අනිච්චං දුක්ඛ විපරිණාම ධම්මං වඩන්න පටන් ගත්තාම මෝහය නැමැති මුලත් ගැලවෙන්න පටන් අන්න ඒක ඒ ටික වෙනකොට අර දැන් පළවෙනි දෙක මොකද්ද? සමත රාගයේ ද්වේෂයේ සමතේකට පාත් කරා අසුභානුස්සතියයි මෙත්තානුස්සතිය වඩලා ඒ මෙත්තා ඒක සමතේකටපත් කරලා දෙවෙනි අදියරේ එතනදීම විපස්සනාමය වශයෙන් මරණානුස්සතිය වඩලා හිතින් මේක අයින් කළා දාන්න අපි වඩන්න පුරුදු වෙන්න ඕනේ. මේක තමයි සමත විපස්සනා භාවනාව කියලා කියන්නේ. අන්තිම එක මොකද්ද? බුද්ධානුස්සතිය.
බුද්ධානුස්සතිය කියලා කියන්නේ බුද්ධානුස්සතිය කියලා කියන්නේ මේ දැන් අපි බුද්ධානුස්සතිය විදිහට වඩන්නේ මොකද්ද? ඉතිපිසෝ භගවාරං ඒක නෙවෙයි බුද්ධානුස්සති කියන්නේ බුද්ධ කියන්නේ භව උද්ද මේ අර රාගයේ ඇලෙන්න ගිහිල්ලා මේ ප්‍රිය බවක් ඇති වෙලා රාගයෙන් ඇලිලා ඒ පැත්තට ගිහිල්ලා මේ භව නැත්තම් කර්මයන් සකස් කරගන්න ගියප එක මම නිවැරදිව ප්‍රායෝගිකව යුගනද්දව මේ සමත විපස්සනා භාවනා මං කළා නේද ඒ තුලින් මගේ හිතේ කර්මයක් සකස් වුණේ නෑ නේද කියලා Tamanට වැටෙනවා නම් භව උද්ද බුද්ධ අනුස්සතිය නිකම්ම හිතේ වැඩෙනවා. ඒක තමයි බුද්ධානුස්සතිය. එහෙනම් අසුභානුස්සතියයි මෙත්තානුස්සතියයි සමත භාවනාවට අරගෙන මේ අකුසල මූල තුනේ ක්‍රියාවලිය තමන්ගේ හිතින් මරලා දාලා අයින් කරලා දාලා භව සකස් කරන එක නතර කරන්න විපස්සනාමය වශයෙන් මරණානුස්සතියයි බුද්ධානුස්සතියයි අපි භාවිතාවට ගන්න ඕනේ. මෙන්න මේ හතර තමයි සතර මේ කමටහන් මේ කඩු හතරක් මේක කඩු හතරක් මේක හොඳට පුරුදු වෙලා පුහුණු වෙලා කරන්න පැහැදිලිව අර කඩුව හොඳට ගාලා මුවාත් කරගෙන තියාගෙන ඉන්නවා වගේ අපි හොඳට පුරුදු වෙලා ඉන්න මොකටද මේ වර්තමාන මොහොතේ මගේ හිතේ ඇති වෙන්න එන රාගමල කපලා අයින් කරලා දාන්න. වර්තමාන මොහොතේ මගේ මේ අසකනාසයේ දිවකය මනට අරමුණු වෙන රූපයක් කරා වර්තමාන මොහොතේ මගේ හිතේ ද්වේෂ බවක් ඇති වෙන්න නම් මේ ඇති වෙන්න දේශ බව මුලින්ම කපලා ගලවලා අයින් කරලා දාන්න මේ කඩුව හොඳට පොලිස් කරලා තියාගන්න ඕනේ. ඒ වගේම වර්තමාන මොහොතේ මේ දැනිච්ච අරමුණක් කරා මගේ හිතේ මෝහයෙන් අලුතෙන් කටයුතු කරන මෝහ බව සකස් වෙන්න යනවා නම් ඒක කපා දාන්න මේ කඩුව හොඳට පොලිස් කරලා තියාගන්න ඕනේ. මොනවද කඩුව හතර? අසුභානුස්සතිය, මෙත්තානුස්සතිය, මරණානුස්සතිය, බුද්ධානුස්සතිය සතර කමඨා. මෙන්න මේ සතර කමඨාන් පිළිබඳව මම මීට කලිමුත් ඔබට මේ දාම් පාසලේ සාසූත්‍ර ආරා කරා. අද ධර්ම දේශනාවක් කරත් ඔබේ දාම් දැනුම වර්ධනය කරන්න ඕන නිසා මම මේ මාතෘකාව අද ඔබට ගත්තේ. මෙන්න මේ සතර කමඨාන් පිළිබඳව ඔබ හොද්දටම තේරුම් ගන්න ඕන. මේක තේරුම් අරගෙන මේක ඔබ ක්‍රියාවට නංවන්න මේ මොහොතේ ඉඳලා පටන් ගත්තේ නැත්නම් ඔබ මනහනිකේ තේරුමක් ඇත්තටම නැහැ. වැඩක්ම නැහැ. සතර කමඨාන් පටන් ගන්න වඩන්න පටන් ගන්න ඕන අද ඉඳලා. අද ඉඳලා වඩන්න පටන් ගන්නවා කියන්නේ මේ වැඩ නතර කරලා මේ අනිත් වැඩ මේ වත්තේ පිටියේ එනේ කුඹුරේ දැන් ඔබ කරන රැකී රස්සා කටයුතු නතර කරලා මේ වඩන්න කියන කතාවද මේ කියන්නේ. එහෙනම් ඒ ටික කරන අතරේ අපි ඉන්න ඕනේ මොන කාර්යෙන්ද? යෝනිසෝ සෝතපට්ඨයන් වල මං කිව්වා යෝනිසෝ මනසිකාරය ගැන පැහැදිලි කරා. වර්තමාන මොහොතේ මගේ සිතට අරමුණු වෙන මේ අසට කනට නාසයට දිවට කයමන හරහා මගේ හිතේ ක්‍රියාත්මක වෙන්න යන මේ මනසේ ක්‍රියාත්මක වෙන්න යන්නේ මානසිකාර මොකද්ද කියන එක හිත දිහා බලාගෙන ඉඳලා මෙන්න මේ සමත විපස්සනා භාවනාව එතනදීම කරන්න ඕනේ. මේ සමත භාවනාව විපස්සනා භාවනාව කරනකොට සැලකිලිමත් යුතු කරුණු අවස්ථා තව තුනක් සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු තුනක් තියෙනවා. පළවෙනි එක තමයි මේක නිවැරදි වෙන්න. මොකද්ද වෙන්න ඕනේ? නිවැරදි වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් අර මල දැන් අර කාන්තා රූපයේ දැකලා රාග බවක් ඇති වෙලා අපි දැන් මේ කාන්තාවට මේ තියෙන කුණප කොටස් 32ක් මේ සතරමා භූතලෙන් ඇදිච්ච එකක්නේ කියලා අපි දැන් අසුභානුස්සතිය අලුතින් කියන. හැබැයි දැන් අර මලට ඒ කාන්තා රූපය පිළිබඳව අසුභයක් වඩලා හරිනවද? එහෙනම් මොකද්ද කියන්නේ? ඒකේ මල පිළිබඳව සිතුවිලි පවත්ලා මලට වෙන විපරිණාමය මෙනෙහි කරන්න. ඒකයි කිව්වේ නිවැරදි වෙන්න ඕනි කියලා. මොකක් හරි කරලා හරියන්නේ. ඒ රාග බවාරි, දේශ බවාරි, මෝහ බවාරි අලුත් වෙන්න යන එකට අදාළ විදිහට කරන්න ඕනේ. ඒ කියන්නේ කාන්තා රූපයකට ඇලෙන්න නම් අපි අසුභානුස්සති විදිහට මං කිව්ව විදිහට කුණප කොටස් 32 මෙනෙහි කරලා අපිට ඒක සමතේකටපත් කරන්න පුළුවන්. හැබැයි අර මලට ඒ කාන්තා රූපේ ගැන අනුධර්මයක් විදිහට මේ කුණප කොටස් 32 ගැන මල පිළිබඳව මෙනෙහි කරලා මල සමතේකටපත් කරන්න පුළුවන්. මල පිළිබඳව තියෙන බෑ. මල පිළිබඳව නම් මල විපරිණාමයටපත් වෙලා කුණු වෙලා ගඳ කාලා පර වෙලා යන අනිච්ච සංඥාව විදිහට වඩා මේ අසුභානුස්සති විදිහට වඩන්න ඕනේ. ඒක තමයි නිවැරදිව කියලා කිව්වේ. මොකද්ද ඒක? නිවැරදි වෙන්න ඕනේ. ඒ දෙයට අදාළ වෙන්න ඕනේ. ඒවා ගැඹුරු හේම නෑ. ජීවිතේට එකතු කරගන්න පුරුදු වෙන්න. ගැටලු ආන්න ඕන ලාවක කියලා දෙනවා. මොකද මේක කරන්නේ නැත්තම් බනහලා වැඩකුත් නෑ, දන් දීලා වැඩකුත් නෑ, පන්සල් අදලා වැඩකුත් නෑ, මෙහි අනාවත් කමක් නෑ. මේක කරන්න ඕන. මොකටද? නිවැරදි වෙන්න ඕන. දෙවෙනි එක ප්‍රායෝගික වෙන්න ඕනේ. මොකද්ද? මොකද ප්‍රායෝගික වෙනවා කියන්නේ? ප්‍රායෝගික වෙනවා කියලා කියන්නේ ඒ දෙක මොකද්ද කිව්වේ?
ප්‍රායෝගික වෙන්න ඕනේ. පළවෙනි එක මොකද්ද? නිවැරදි වෙන්න ඕනේ. මොකක්ද දෙවෙනි එක? ප්‍රායෝගික වෙනවා කියන්නේ මොකද්ද? ඒකට අදාළ වෙන්න ඕනේ. තේරෙනවද? ඒ කියන්නේ රාගයට අසුභ සංඥාවනේ වඩන්න ඕනේ. ඒ කියන්නේ රාගයට මෙත්තානුසතිය වඩලා හරියන්නේ නැහැ. තේරෙනවද? එහෙනම් දේශයට අසුභානුසතිය වඩලා හරියන්නේ නැහැ. එහෙනම් දේශයට මොකද වඩන්න ඕනේ? මෙත්තානුසතිය වඩන්න ඕනේ. තේරෙනවද මම මේ කියන්නේ? රාගය උත්සන්න වෙලා රාගයෙන් කටයුතු කරන්න යන එකට සුභ සංඥාවට අපි අසුභ සංඥාවක් ගේනවා. එතකොට දේශයේ අලුත් වෙලා ද්වේෂයෙන් කටයුතු කරන්න යන එකට අපි මෙත්තානුසතිය විදිහට අපි මෙත්තානුසතිය වඩනවා. එහෙමනම් දේශයේ අලුත් වෙන්න එන එකට මෙත්තානුසතිය වඩන්නේ නැතුව අසුභානුසතිය වඩලා හරියනවද? හරියන්නේ නැහැ. අර අනිත් රාගයත් ඒ වගේ තමයි. රාගයට අසුභානුසතිය වඩන්න නැතුව රාගයට මෙත්තානුසතිය වැඩුවොත් හරියයිද? අඩු වෙනවද වැඩි වෙනවද? සමතේටපත් වෙනවද? තව නැති දේවල්. දැන් තේරෙනවද මං කියන්නේ? දැන් කාන්තාවක් පිළිබඳව මේ රාගය ඇති වෙන්න යන්නේ. දැන් මේ රාගයට අසුභ සංඥාවක් ගෙල්ලලා මේක නතර කරන්න ඕන. ඒකට මෙත්තානුසතිය වැඩුවොත් එම සුවපත් ඒවා වඩ යහපතක් මේවකුත් දැන් මොකද වෙන්නේ? අන්න එතකොට වරදිනවා. ඒකයි කිව්වේ මෙතන නිවැරදි වෙන්න ඕනේ. මේ හොඳට තීරුම් ගන්න ඕනේ මගේ පින්නතුන්. ඔබට මේ જાතියෙම දුකෙන් මිදෙන්න ඕන නම් මේ මහලුකු දේවල් එම නෙවෙයි ඈ. මම මේ දැන් කියන්නේ ඔබ මෙතනට ගන්න ඕනේ. සදාම් පාසලේ පාඩම් ගොනක කියලා මම තාපව ධර්ම දේශනාවක් කරත් ඔබට මේක පැහැදිලි කරන්න ගත්තේ මේක ඒ තරම් වටිනවා. මොකද පළවෙනි එක නිවැරදි වෙන්න, දෙවෙනි එක ප්‍රායෝගික වෙන්න ඕනේ. තුන්වෙනි එක යුගනද්ද වෙන්න ඕනේ. මොකද්ද යුගනද්ද වෙනවා කියන්නේ? සමත භාවනාව විපස්සනා භාවනාවයි දෙකම එකතැන සිද්ධ වෙන්න ඕනේ. ඒ කියන්නේ සමතේ දැන් අර අනුම්පදේ ඇහුණා. සමතේකටපත් කරා මෙත්තානුසතිය වඩලා. ගෙදර ගිහිල්ලා මරණානුසතිය වඩලා ඉතින් අයින් කරාට හරියන්නේ නැහැ. ඒ මෙත්තානුසතිය වඩලා එතනදීම මරණානුසතිය වඩලා එතනදීම මේක හිතින් අයින් කරන්න. ඒකට තමයි කිව්වේ යුග දෙකක් එකට සම්බන්ධ වෙලා ක්‍රියාත්මක. යුග දිවියක් කියන්නේ මොකද්ද? යුග දිවියක් කියන්නේ දෙන්නෙක් එකතු වෙලා ජීවත් වෙනවා කියන එක නේ යුග දිවි. මෙතන යුග නද්ද කිව්වේ සමත භාවනාවයි විපස්සනා භාවනාවයි නිවැරදි වෙන්න ඕනි. ප්‍රායෝගික වෙන්න ඕනේ. දෙකම එතනදීම එක විට කරලා යුග නද්ද වෙන්න. දැන් අපි හිතමු අපි දැන් පාරේ යනකොට අර අනුම්පදේ ඇහෙනවා. හොඳට තේරුම් ගන්න. පාරේ යනකොට අර අනුම්පදේ ඇහෙනවා. දැන් මේ මහැදිලි කරපු ටිකට අනුව අපි මොකද්ද මේක සමතේටපත් කරන්න වඩන්න ඕන? අනුපදිය වුණාම. ඔව්. ඊට පස්සේ තමන්ගේ හිතෙන් විපස්සනාමයේ වශයෙන් මේක අයින් කරන්න මොකද්ද වඩන්න ඕනේ? මරණානුස්සතිය වඩන්න ඕනේ. කොච්චර වෙලාවක් ඇයිද? කොච්චර වෙලාවක්? විනාඩි 10ක්. විනාඩි 5ක්. කොච්චර වෙලාවක්ද? එක ක්ෂණිකව කරන්න පුළුවන්. එක ක්ෂණිකය තප්පර ගානක් යන්නේ මේකට. තේරෙනවද? අනුම්පදේ ඇයෙනකොටම සුවපත් වේවා නිශ්චය දුක්ඛ විඳිනවා තමයි ඉවරයි. හැබැයි ඒ කියනකොට ඒ වචන පිළිබඳව හිත තියෙන්න අර බැනුපෙකට අපිට දෙන්නම් පස්සේ පාර කියලා හිතින් යටින් කර කර මේක වචන ටිකක් කිව්වට වැඩක් නෑ. ඒකයි නිවැරදි වෙන්න ඕනේ, ප්‍රායෝගික වෙන්න ඕනේ, යුගනද්ද වෙන්න ඕනේ. මේකේ ලොකු තේරුමක් තියෙනවා. දැන් ගොඩක් අය සතර කමටහන් කරනවා නිවැරදි නෑ. නිවැරදි නෑ. ප්‍රායෝගික නෑ මාරු කරලා හිතන එකක් කරනවා. හැබැයි කරන්නේ අර පදපරම විදියට ඉගෙනගත්තු ටික කියනවා. හිතින් මෙනෙහි කරන්නේ. තමා තුළින් දකින්න උත්සාහ කරන්නේ, ඇත්ත කතා කරන්නේ, ඇත්තටම මේක මොකද්ද කියලා කරන්නේ, තමන් කරන්නේ මොනවද කියලා තමන් දන්නේ. නිවැරදි වෙන්න ඕනේ. ප්‍රායෝගික වෙන්න ඕනේ. යුගනද්ද වෙන්න ඕනේ. තප්පර ගානේ මේ වැඩේ. අනුම්පදේ ඇහුණු සැනින්ම සුවපත් වේවා අරිච්ඡන් දුක්ඛම් විපරිණාම ධම්මං. හරියට මේ වචන ටික ගැන ඉතින් ඒ වචන ටික කිව්වොත් ඒ වෙලාවේ මේ අපේ ආපු ඒ ආපේ අනුම්පදේට අපි අනුදේශේ කටයුතු කරන එක නතර දැන් තමයි ගමන යනවා. තේරුණාද මං කියන්නේ? එහෙනම් මේ භව සකස් කරන එක නතර කරන්න නැත්නම් සමුදය කරන එක නතර කරන්න නැත්නම් මේ සමුදේ නිරෝධ කරන්න අපිට කීයද තියෙන්නේ? හතරයි. මොනවද හතර? සතර. දැන් සතර කමඨාන් ගැන පැහැදිලිද? පැහැදිලිද? සතර කමඨාන් දැන් ජීවිතේට එකතු කරගන්න පුළුවන්ද? ඈ මේක කොයි වෙලාවෙද අපි ක්‍රියාත්මක කරන්න ඕනේ සතර කමඨාන්? කොයි වෙලාවෙද? වර්තමාන මොනවා කරනකොටද? ගෙදර වැඩ කරනකොට විතරයි වෙන්නේ. ඈ
ඔබ දවසේ රාජකාරී කරන ඕනේ ඔබට දවසකට රාජ ඉරියව් කීයක් තියෙනවද දවසකට? මිනිස්සෙකුට ඉරියව් කීයක් තියෙනවද? කීයද? මොනවද හතර? එක්කෝ හිටගෙන ඔබ රස්සාව කරා හරි කුඹුර කොට හරි එක්කෝ හිටගෙන එක්කෝ ඉඳගෙන ඉන්නවා එක්කෝ ඇවිදිනවා එක්කෝ ආන්සි වෙලා ඉන්නවා. එක්කෝ ආන්සි වෙලා ඉන්නවා එක්කෝ ඇවිදිනවා එක්කෝ හිටගෙන ඉන්නවා එක්කෝ එක්කෝ හිටගෙන ඉන්නවා එක්කෝ ඉඳගෙන ඉන්නවා ඇවිදිනවා ඉරියව් ඔබ උදේ නැගිටපු වෙලාවෙ ඉඳලා මුළු දවසේ පැය 24ම කරන්නේ මොනවා කළත් ওই ඉරියව් අතර තමයි ඔබ ඉන්නේ. හිතලා බලන්න. ඔබ මොන දේ කරත් ඔබ නානවන හිටගෙනද ඉඳගෙනද? බත් කරනවන හිටගෙනද ඉඳගෙනද? නිදා ගන්නවන හිටගෙනද ඉඳගෙනද? ආසිය. ඇවිදිනව නම් ඉඳගෙනද ආන්සි වෙලාද? ඉරියව් ඔය හතරේ ඔබ ඉන්න ඔය ඉරියව් අතරේ ඔබ මොනවා කළත් ඔබේ ළඟ තියෙන ඇස කන නාසය දිවකය මනට යරිච්ච යම් රූපයක් කරා ඔබේ රාග බව අලුත් වෙන්න හදනවා නම් අපි අසුභානුස්සතිය කියන එක එතනදීම සමතේකටපත් කරලා අනිච්ච දුක්ඛ විපරිණාම ධම්මං කියලා මෙහෙම ෂණයක් තුල ඔබ වඩන්න පුරුදු වෙන්න ඕනේ. ඒ වගේම ඔය ඉරියව් අතරේ ඔබ මොනවා කෙරුවත් තමන්ගේ හිතේ ද්වේෂය ඇති වෙන්න නම් සිදුවීමක් සිද්ධ වෙනවා නම් ඒ ශනින් ඒ ශනිකව මෙත්තානුසතිය වඩලා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමෙන්ම සියලු ලෝක සියලු සත්‍යෝම සුවපත් වේවා කියලා සිතින් මවත්තලා අනිච්චං දුක්ඛං මගේ හිතේ නෙමේ නිච්ච වෙලා දින මම මේ වගේ වචනයක් කාණ්ඩ ඕනේ නැහැ මම ලොකු මිනිහෙක් කියලා මගේ හිතේ මම නිච්ච කරගෙන ඉන්නවා. මම එහෙමද? මම සතර මහා භූතයන්ගෙන් හැදිච්ච කෙනෙක් හිට වෙනකොට සතර මහා භූතයට එකතු වෙන්න. එහෙනම් මම ඒ වගේ වචන කාණ්ඩ ඕනේ නැහැ කියලා ඉතින් නිච්ච කරන් ඉන්න එක හරිද වැරදිද? හරිද වැරදිද? වැරදි. එහෙනම් නිච්චං නෑ අනිච්චං දුක්ඛං අනිච්ච මේ සියලු දේවල් නිච්ච නෑ අනිච්ච. අර බැනපු වචනේ දැන් ඇහිලා කණෙන් ඇහිලා ඒ මිනිස්සයා වෙන වැඩ. ඒ වචනේ දැන් කොහේ එළියෙත් නෑ කනෙත් නෑ හිතේ තියාගෙන දෙන්නම් ඔබට කියලා පුපුර ගියොත් අපි රාග බව, ද්වේෂ බව අපි කර්මයක් සකස් කරගන්නවා. අර මිනිස්සයා කොහෙද යන කෙනෙක් ද්වේෂයෙන් වචනය කිව්වේ අපි කර්මයක් සකස් කරගන්නවා. අන්න ඒක තමයි කිව්වේ නොදන්නාකම, මෝඩකම, මෝහය කියලා කිව්වේ ඒක. තේරෙනවද? ඒ නිසා සතර කමඨහන් කියලා කියන්නේ පින්නතුනි බෞද්ධයෙක් නිවැරදිව දැනගන්න ඕනේ. ජීවිතයට එකතු කරගන්න ඕනේ. මිනිස්සෙක් කියලා ඉපදිච්ච කෙනෙකුට මේක කරගන්න බැරි නම් මිනිස්සෙක් කියලා ඉපදිච්ච එකකින් ඇති වැඩක් නෑ. මිනිස්සෙක් කියලා ඉපදුනාම ගොඩක් දේවල් කරන්න මොනවද තියෙන කරන්න? ඉගෙන ගන්න ඕනේ. කසාද වදින්න ඕනේ. ගෙවල් දොරවල් දාන්න ඕනේ. යාන වාහන ගන්න ඕනේ. දරුවෝ දාන්න ඕනේ. සමාජ සේවය කරන්න ඕනේ. පන්සල් දාන්න ඕනේ. වන්දනාකම සිල් ගන්න ඕනේ. දන් දෙන්න ඕනේ. ගොඩක් දේවල් තියෙනවා. තියෙනවද නැද්ද ඔබට? ඔක්කොම තියෙනවා. හැබැයි ওই ටික මෙච්චර කල් කරාද නැද්ද? ඉවරද? තව තියෙනවද? තව ඉවර වෙයිද? නෑ. ඉවර වෙන්නේ හෙට අනිද්දා වලකද්ද ගහනකම් ওই ටික කරලා මැරිලා ගිහිල්ලා ආයි ඉපදිලා ආයි අර ගතිරුව ගති ගුණ ගති බල ගති යනනු ආයි කොහේ જાති වෙලා ආයිත් ওই ටිකම තමයි කරන්නේ. මේ බලන්න මේ කූඹියා කරන්නේ අපි කරන ටික නෙවෙයිද? එයා ප්‍රිය දෙයට ඇලෙනවද නැද්ද? අප්‍රිය දෙයට ගැටෙනවද නැද්ද? ඉතින් අපිත් කරන්නේ ඕකනේ. ඒ කියන්නේ මේ සචේතනික සත්වයෝ බුද්ධ කියන පැත්තට යන අය නෙවෙයි සත්ව කියන ස්වභාවය සසර පැවැත්මෙ ඉන්න සියලු දෙනා කැමැත්තට බැඳෙනවා අකමැත්තට ගැටෙනවා කැමැත්ත අකමැත්ත අතර මෝහයෙන් මනිනවා. ඒ නිසාම තමයි භව සකස් වෙලා භවපච්චය ಜಾති වෙලා අර දුක මුරුම වෙන්නේ. ඒ නිසා මේක තේරුම් අරගෙන අපි අනිත් පැත්ත ඇරලා මේ සත්ව කොටාසයෙන් නැත්තම් මේ සත්ව කියන පැත්තෙන් බුද්ධ කියන පැත්තට අපි පියමන් කරන්න. බුද්ධ කියන පැත්තට පියමන් කරනකොට කකුල උස්සලා කොතනද තියන්නේ? කොහෙද තියන්නේ? කියන්න පුළුවන්ද? සත්‍ය කියන ස්වභාවය ඉඳලා බුද්ධ පුත් මේ පැත්තට යන්න ඕනේ කියලා මේ සතර කමඩම් කරලා මේ බුදුහාමුදුරන්ගේ හේතුඵල දාම තේරුම් අරගෙන මමත් බුද්ධ කියන පැත්තට යන්න ඕනේ මං ආයෙ ඔහෙ යන්නේ නැහැ කියලා ආපහු වැරලා කකුල උස්සලා තියෙනවා නම් තියෙන්න ඕනේ කොහෙද? සෝතාපන්න මාවතේ පින්නතුනි සාදු කියන්නේ. සෝතාපන්න ඒ පාදේ තිබ්බත් අනිත් පාදේ ගත්තා කියන්නේ ආයෙ පල්ලෙහාට එන්නේ. යායි සතර කමඩම් ටික කරගෙන යනකොට සතර කමං මේ වර්තමාන මොහොතේ ඔබට කොයි වෙලාවෙත් ওই ටික එන්න දවසේ පැය 24 දී ඔව එකක්වත් නෑවිල්ලෙන් තියෙන්න පුළුවන් රාග සිතුවිල්ලක් ද්වේෂ සිතුවිල්ලක් මෝහ සිතුවිල්ලක් ගොඩක් එන්න පුළුවන් එකක් දෙකක් එන්න පුළුවන් පහක් හයක් එන්න පුළුවන් ගොඩක් එන්න පුළුවන් එකක්වත් නෑවිල්ලා ඉන්න
හැබැයි ඔබ යෝනිසෝ මානසිකාරයෙන් ඉඳලා ඒ වගේ මේ රාගය අලුත් වෙන්න දෙන එකක් නම් ද්වේෂය අලුත් වෙන්න දෙන එකක් නම් මෝහය අලුත් වෙන්න එකක් නම් එතනදීම මේ සතර කමඨාන් නිවැරදිව ප්‍රායෝගිකව යුගනද්දව වඩන්න ඕනේ. ඒක වඩන ගමන් ගොයන් හදන්න වාහන එලවන්න ඕනේ. ඒ කාර්යකාරී කරන්න ඕනේ. ගොර කොටනේව රස්සාවට නේව ඔක්කොම ටික කරන්න. කරලා බලන්නකෝ. කොයිතරම් පහසුවට පිරිසිදුවට ඒ ටික කරන්න පුළුවන්ද කියලා. ඇයි ඔබ හිත යොමු කරගෙන ඉන්නේ ඔබ කරන දේ පිළිබඳව තමයි. දැන් මම මිදුලතු ගන්නවා. මම දැන් මිදුලතු ගාමනවා මං ඉන්න ගමන් මිදුලතු ගන්නවා කියන සිතුවිල්ලේ ඉඳගෙන තමයි මිදුල යෝනිසෝමනසිකාරය කියන්නේ. ඒක තමයි. නමුත් දැන් මම මිදුලතු ගන්නවා කයින් සිත කොයිද? සිත වෙන කොහොමද? එම නෙවෙයිද? ඒක යෝනිසෝමනසිකාරය කියලා කිව්වේ තමන් වර්තමාන මොහොතේ ඉන්න තැන මොනවද කරන්න කියන එක සිතුවිල්ල පිහිටුවාගෙන ඉන්න. ඒ ඉන්නකොට තමයි මේ කකුල දැන් අතු ගන්නකොට කකුලේ කටුවක් අපිද අතු ගාගෙන යනකොට යෝනිසෝ මනසිකාරයෙන් ඉන්නේ මේ පොළවේ තිබින්නේ කඩියේ කකුලට කෑවා. දැන් මොකද වෙන්නේ? කඩියේ කෑවා. දැන් මොකද වෙන්න දන්නේ? හිතට තරහක් එන්න දැන් දහම දන්නේ නැති කෙනෙක් නම් මගේ කකුලම කෑවා කියලා අනිත් කකුලේ මූව පාගලා මරලා පොඩි කරලා නේ දේශයෙන් කටයුතු කරලා සතා මරලම පොඩි කරලම දානවා. පාගලම දානවා. කර්මයට කර්මයක් ගෙවන්න. ඒ සතා කවදා හරි ඔයාවට ඒ ටිකම වෙනවා. උපප්පජ්ජ වේදන විදිහට. දැන් මේ යෝනිසෝ මනසිකාරයෙන් මෙතන කරන කඩියක් කෑවා. සුවපත් වේවා. සුවපත් වේවා. අනිදුක්කෙත් නිරෝගී අනිච්චන් දුක්ඛ විපරිණාම ධම්ම. මගේ කකුල තින් කොයි වෙලාවෙ තිබ්බ සතර පායටම ගිහිල්ලා මේ සතර මා බුදුනේ එකතු වෙනනේ ඔන්න ඉතින් පොඩ්ඩක් කාපුදී නායකාරයෙක් වෙන්නදී. මොකද උනේ? දේශේ ඇති වුණා. ඒක ටික ඔබ ප්‍රායෝගිකව ඒකයි කිව්වේ නිවැරදි වෙන්න ඕනේ. ප්‍රායෝගික වෙන්න ඕනේ. යුගනද්ද? එහෙනම් මේ සතර කමඨාන් කියන්නේ නිකන් එසේ මෙසේ නිකන් බණ කතාවක් එහෙම ජාතක කතාවක් එහෙම මේකෙන් කියලා දුන්න ටික ඔබ මොකද කරන්න ඕනේ? ඔබ අද ඉඳලා ජීවිතේට එකතු කරගන්න. දැන් මේ ගමේ ඉන්න පිරිසෙන් 100ට කීයකටද මේක ජීවිතේට එකතු කරගන්න විදිය අහගන්න පුළුවන් උනේ? බොහොම සුළු. දැන් මම මේක දැම්මෙත් ගෙදර ඉඳලා හරි මම මේක දැම්මෙත් මෙතනට එන්නේ නැතුව ගෙදර ඉන්න කෙනෙකුට හරි පින තියෙන කෙනෙක් නම් ආමුදුර මොනවද කියන්නේ? තමාට අහගෙන ඉන්න එහෙම පින් තියෙන්න එහෙම හිතලා මේ ඉතින් තමයි මේකත් මම මෙතනට දාන්න කිව්වේ. නැත්තම් මේ ওই පිරිසට මේක ඕනද? ස්පීකර් ඕනද? පින්නතුනේ එහෙම චේතනාවක් අපිට තියෙනවා. අපි ගැන මොන චේතනාවක් තිබුණත් අපේ චේතනාව ඒක. ඒ නිසා ඔබ බොහොම පින්වන්තයි. ඔබට මොන රාජකාරී තිබුණත් ඔබ මොන උදේ ඉඳලා මොන රස්සාව කරත් ඔබට මේ ධර්ම දේශනාවට මෙතෙන්ට එන්න සිත ආපු නිසා ඔබට පෙර පින් තිබුණු නිසා ඔබට මෙතෙන්ට ඇවිල්ලා මේ වටිනාම ජීවිතයේ හැරයුම් ලක්ෂේ වෙච්චි ඔබේ නිවන් මඟ ආරම්භ කරන මාවතට පාදේ උස්සලා සෝතාපන්න මාවතට තියෙන විදිය තමයි මේ දේශනාව ආරා මම ඔබට පැහැදිලි කළේ. ඒ නිසා ඔබ තුල තියෙන යටපත් වෙලා තියෙන තව තියෙන නම් පින් ඒ ටිකත් මතු කරගෙන වර්තමාන මොහොතේ ඔබේ යුතුයකම වගකීම ඥාති ධර්මයේ නිවැරදිව පැහැදිලිව ස්පෘහතු කරන අතරේ යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකක්ද කියලා දැනගෙන ඒක තුල ඔබ ජීවත් වෙලා වර්තමාන මොහොතේ ඔබේ අසකනාසී දිවට කයට මනට අරමුණු වෙන දේ පිළිබඳව රාග බවලුත් වෙනවා නම් අසුබේ වඩලා අනිච්චන් දුක්ඛම් විපරිණාම ධම්මං කියලා සමති විපස්සනාම වශයෙන් අයින් කරන්නත් දේශයේ හිතේ අලුතෙන් ඇති වෙන්න යන සිදුවීමක් සිද්ධ වෙනවා නම් මෙත්තානුස්සතිය වඩලා මරණානුස්සතිය අනිච්චන් දුක්ඛම් විපරිණාම ධම්මං කියලා වඩලා මේ බුද්ධානුස්සතිය වැඩෙන විදිහට ඒ කටයුතු කරනවා නම් මෝහයෙන් කටයුතු කරන්න යන සිදුවීමක් සිදු වෙනවා නම් අනිච්චන් දුක්ඛම් විපරිණාම ධම්මං කියන මේ මරණානුස්සතිය මෙනෙහි කරලා ඔබ ඒක නිවැරදිව ප්‍රායෝගිකව යුගනද්දව වර්තමාන මොහොතේ ජීවත් වෙන්න කටයුතු කරන්න පටන් ගන්න ඕනෑ ඔබේ නිබ්බාණය වෙනුවෙන්. පැහැදිලිද? මොනවා හරි අපැහැදිලි තැනක් තියනවද? මේක තව ගොඩාක් දිගට කතා කරලා කරන්න පුළුවන් දේශනාවක්. නමුත් මම එච්චර වෙලාව ගත්තේ නෑ. හේතුව මම දාම් පාසලෙත් කීප සැරයක් මේ පාඩම් කරලා තියෙනවා. ඔබට මේ දේශනාවත් මේක ඉන්ටර්නෙට් එකට වැටෙයි. මේකත් බලන්න. දාම් පාසලේ විදිහට දාම් පාසලේ මේ සතර කමඨාන් පිළිබඳව, සමුදේ පිළිබඳව, සමුදේ නිරෝධය පිළිබඳව මම ගොඩාක් විස්තර කරලා පැහැදිලි කරලා තියෙනවා. අපි ඉන්ටර්නෙට් එක හරහා බලපු විශාල පින්නත් පිරිසක් ලෝකේ වටේම අද උදේ සෞදි අරාබියේ ඉඳලා නෝන කෙනෙක් කතා කළා. ඒ නෝනට කතා කරන්න බෑ අඬනවා. ස්වාමීන් වහන්සේද කතා කරන්න කියලා අඬන්න බෑ. මම බැලුවා මේ මොකද කියලා. බලනකොට මේ ධර්මයේ පිළිබඳව වැටහිලා පින්නතුනි. මේ කලින් channel එක හොයාගන්න බැරුව මේක මාස ගාණක් හොයලා ආම්බෙන් අම්බුඩේ කියලා ඒ නෝනට කතා කරගන්න බෑ. ඒ තරම් ලොකු සතුටක් දෙන්නලා. බලන්න පෙර පිං
මොකද්ද? පෙර පිනක් තියෙනවා මේවා තේරෙනවලු මේවා ඔක්කොම අපි ආමුදුරනේ මම මේ ෆෝන් එකේ ඇදී රෙකෝඩ් එකක්. ඒ මටත් හරි සංවේදීතාවයක් ඇති වෙන කතා කරපු විදිහට මේ සෞදි අරාබියේ මේ ළඟපාතත් නෙවෙයි. ඉතින් එහෙම පිරිසක් ලෝකෙ වටේ ඉන්නවා. ඒ වගේ විශාල පිරිසක් අපිත් එක්ක සම්බන්ධ වෙලා ලෝකෙ වටේ මේ ධර්ම ශ්‍රවණය කරනවා. ඒ අයටත් අපි ආශිර්වාද කරමු. හැබැයි ඊට වඩා ඔබ ගොඩක් පින්වන්තයි මෙතෙන්ට ඇවිල්ලා මූණ දිහා බලාගෙන සම්මුඛව ඉඳගෙන පරතෝගෝතක ප්‍රත්‍යයෙන් නිවැරදිව පැහැදිලිව ලබාගෙන ඔබට වර්තමාන මොහොතේ දෙන ඕනෑ ප්‍රශ්නයක් අහගෙන දරගෙන ඔබට මේ නිවන් මාර්ග විවෘත කරගන්න තියෙන අවස්ථාව අනිත් අයට වඩා බොහොම අඩුද වැඩිද? එහෙනම් ඔබ මේකෙන් ප්‍රයෝජන ගන්න ඕනේ. වර්තමාන මොහොතේ ඉඳලා ඔබ මේකෙන් ප්‍රයෝජන ගන්න ඕනේ. අද ඉඳලා ඔබ මේ අනුව මේ සතර කමඨාන් වඩන්න පුරුදු වෙන්නට ඕනේ. ඔබ නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනත්වත් මේ සතර කමඨාන් වඩනකොට ඔබට යම් ගැටලු අපහසුතාවයන් නොපැහැදිලිතම් ඇති වෙන්න පුළුවන්. ඕනෑම ප්‍රශ්නයක් තියෙනවා නම් ආපහු ආපුලාක අහලා ඔබට දැනගන්න පුළුවන්. නැත්නම් දුරකථනයෙන් එවුවත් මම ඔබට ඒක පැහැදිලි කරලා දෙනවා. හොඳයි නේද?